තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ දර්ශනීය තුලින්. චින්තනය තුලින් නෙමෙයි. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ අපි හැම කෙනෙක්ම පාවිච්චි කරන්නේ සාපේක්ෂවාදී චින්තනය. එතකොට ඒ සම්මා සම්බුදුරන් වහන්සේ ධර්මයේ දැකපු ධර්මයේ දර්ශනීය දැකපු එක චින්තනයේ හරහා තමයි අපිට ප්‍රකාශ කරන්නේ. එතෙන්දී උන්වහන්සේට කියන්න වෙනවා මේ විදිහට. උන්වහන්සේ 45 අවුරුද්දක්ම බණ කියලා කිව්වේ දැන් කාලයෙන් කියනනම් තොම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. මේක තොප කරගන්න කියලා. එතකොට මං ආවේ ඔබලා නිවන් දක්වන්න නෙමෙයි. ඒක මම පැහැදිලිව කියනවා. නමුත් ඔබේ ළඟ නිවන ඔබට තියෙනවා. ඔබට බුදු වීම ඔබේ ළඟ තියෙනවා. බුදු වෙනවා කිව්වත් නිවන් දකින්නවා කිව්වත් දෙකක් නෙමෙයි. එකමයි. නිවන් දකින්නයි කියන්නේ අපි දැන් සාපේක්ෂවාදී චින්තනය හරහා අලුත්ම කිට්ටුවක තියෙන වචන තමයි උප්පත්තියම නැති එක. බුදුවරේ පෙන්වන්නේ ඒක. ඒ තථාගත දර්ශනය අද ලෝකේ කාලයෙන් වැහිලා තියෙනවා. මේ මුලාවෙන් වැහිලා තියෙනවා. ඒක මතු කරලා පෙන්නනවා. අද ලංකාවේ සෑම තැනකදී හාමුදුරුවෝත් ඇවිල්ලා බණ අහනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හාමුදුරුවෝත් ඇවිල්ලා බණ අහනවා. ඉස්සර නම් ටිකක් මට අපක්ෂපාතව හිටියේ. නමුත් දැන් ඒත් ඇවිල්ලා බණ අහනවා. ඉතින් පෙන්නන්නේ මම පෙන්නන කතාව මේ ජීවිතේදී ඔබට බුදුන් දකින්න පුළුවන්. ඔබේ බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ යට ඉන්නවා. එච්චරයි මගේ ප්‍රශ්නේ. ඒතකොට මට බෑ ඔබලා බුදු කරවන්න. මම මාර්ගඵල දෙන කෙනෙක් මේ එහෙම කෙනෙක් නෙමෙයි. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඔයකට ප්‍රශ්න අහන්න පුළුවන්. ඔබට යම් ගැටලුවක් තියෙනවනේ ඒ ගැටලුව මත කරන්න පුළුවන්. ඉස්සරල මම ධර්මයේ ටිකක් කියන්න. මොකද්ද බුදුහාමුදුරු කියන්නේ? අපි කතාවෙන් කියනවා නම් කවියෙන් කියනවා නම් බුදුහාමුදුරු කියන එක සරලව ගත්තාම තුන් ලෝක තතුලෙකට දැනගෙන නොදත් මෙලොවට දෙසියෙන් නියම කොට ලෝක විදුයයි කියති මුනිඳුට මේ කවියෙන් කියනකොට දැන් අපි ඒතර තුන් ලෝකයක් බුදුහාමුදුරු දකින්න ඒක ධම්මචක්කයෙන් පවත්වන සූත්‍රයෙන් දේශනා කරන මෙහෙමයි ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං සවිසුද්ධං අහෝසි ඒක පාලියෙන් ධම්මචක්ක පවත්වන සූත්‍රයේ මේ විදිහට කියනවා. ඒතර ඒ තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කළ අපේ ගෞතම බුදුහාමුදුරු පමණක් නෙවෙයි කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම මේ මෛත්‍රී සියලුම බුදුරජාණන් වහන්සේලා දේශනා කරන්නේ එකම සත්‍යයක්. සත්‍ය දෙකක් නෑ ලෝකේ. එතකොට පැහැදිලිව අපි තේරුම් කරගන්න ඕන අපි සාපේක්ෂතාවාදී චින්තනය පිළිගන්නේ. ඒ අපිට තියෙන සත්‍ය හයක්. මොකද්ද මේ සත්‍ය හය? ඉස්සර මම ඔයගලට පෙන්නන්නම්. ඔබලා පිළිගන්න සත්‍යය. ඔබ මේ මාසයෙන් දකින දේ සත්‍යය කියලා පිළිගන්නවා. ඒ වගේම මේ කනෙන් අහන දේ සත්‍යය කියලා පිළිගන්නවා. නාසයෙන් ගනු ලබන ගඳ සුවඳත් ඔබ සත්‍යය කියලා පිළිගන්නවා. දිවෙන් ගනු ලබන රසයත් ඔබ සත්‍යය කියලා පිළිගන්නවා. කයෙන් ලබන ස්පර්ශයත් ඔබ සත්‍යය කියලා පිළිගන්නවා. ඒතර ක්‍රමයෙන් මේ Taman ළඟම ඇතින්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පහම එකතු කරාම අපි ධම්ම කියලා කියනවා. මේක එකතු කරපු සාරය තමයි මන ධම්ම කියලා කියනවා. මෙන්න මේ කරුණු හය තමයි අපි සත්‍යය කියලා පිළිගන්න කරන්නේ. සාපේක්ෂවාදී චින්තනය හරහා. මේ සත්‍ය සමාජ ජීවත් වීමට නම් ඊටාම වටිනවා. අදහස් සූමාරු කරගන්න තමන්ගේ සමාජය හොඳට ජීවත් වෙන්න මේ ටික වටිනවා. නමුත් මේ කියන සත්‍යමදි තමන්ගේ උප්පත්තිය මරණය ජය ගන්න. ඒට වැඩිය දැනුමක් අවශ්‍ය කරනවා. ඒකට සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ බොහොම කාලෙකින්. එතුමන්ලා පහළ වෙන්නේ දර්ශනීය තුලින්. චින්තනය තුලින් නෙමෙයි. නමුත් අපි වචන පාවිච්චි කරන්නේ චින්තනීය වචන. ඒතකොට මම දන්නේ ඔය සාපේක්ෂවාදී චින්තනය ගහම ඔයකට තේරෙනවද කියලා. මොකද්ද මේ කියන්නේ කියලා. සාපේක්ෂවාදී චින්තනය ගත්තාම අද ලෝකේ බුද්ධිමත් කියන ඇත්තොත් මේ මුලාට පත්කලින්. මම ගත්තොත් ස්ටෙෆන් හොකින් කියන එතුමා හොඳ බුද්ධිමත් කෙනෙක්. හරි? ඇල්බර්ට් අයින්ස්ටයින් තුමත් හොඳ බුද්ධිමත් කෙනෙක්. ඒ ඇත්තොත් මේ කාලය නැමැති මුලාවට මෙරිගුවට අපිට තියෙනවා. බුදු කෙනෙක් දේශනා කරන්නේ නැහැ කාලය සම්බන්ධව. මූලපරයය සූත්‍රය ගත්තාම බුදුහාමුදුරු දේශනා කරන්නේ කාලෝගසති භූතානි සබ්බානේව සනන්තන. යෝච කාල ගතෝ භූතෝ සබ්භූතින් පචනින් පචි කියලා උන්වහන්සේ ගාතාවක් කියනවා. මූලපරයය සූත්‍රයක තියෙනවා. එතකොට මේ කාලය කියන ධර්මෙට සාපේක්ෂවාදී චින්තනය අහුවලා තියෙනවා. අපේ මේ ලෝකයේ ගත්තොත් මේ ලෝකේ පටන් ගත්ත මුලක් නැහැ. ඒ වගේ අවසාන වෙන අවසානයක් එම නිම්නයක් නැහැ.
එතකොට අද විද්‍යාඥයොත් මේක ওই විදිහටම කියනවා. එතකොට එහෙම නිසා මේ කරන්නේ කරවන්නේ විනයනික දෙවන්නේ නැහැ. නමුත් මේක ඊටාම ගැඹුරුයි. ඔබලට මම ධර්මයේ සාරය මොකක්ද කියලා කියනවා. එතකොට සත්‍ය ගවේෂණය කියන එක අපි ගන්නෙ කොහොමද? වචන හරහා කියන්නේ. නම් තථාගත දර්ශනය තමයි මේ වචන වලින් මම පෙන්නන්නේ. ඒක නිසා වචන වල එල්ලෙන්න එපා. වචන වලට එහයින් තියෙන දෙයක් අපි කියනවා යමක් තේරුණාද කියලා ඇඟිල්ල දික් කරනවා. එතකොට ඔබලා කියනවා තේරුණා කියලා. මම ඇහුවොත් මොකද්ද තේරුණේ කියලා ඔබලගේ ප්‍රශ්න විවිධ වෙනවා. ඇයි විවිධ වෙන්නේ? ඔබ ඇඟිල්ල අත ඇඟිල්ල එක තමයි බලන්නේ. බලලා මොන හරි එකක් කියනවා. නමුත් ඒක නෙමෙයි මම කියන්නේ ඇඟිල්ලේ අගෙන් පෙන්වන්නේ වෙලින් තැනක්. ඒක බලන්නේ බොහොම ටිකද නැහැ. ඒක බලන්නේ බොහොම ටිකද නැහැ. ඒ වගේ මේ චින්තනයේ වචන වලින් කියන දෙයින් එහා මේක තියෙන්නේ. නමුත් අපිට වෙන කියන්න ක්‍රමයක් නැති නිසායි මෙහෙම කියන්නේ. නැත්තම් උඩට මොකක්වත් තේරෙන්නේ නැහැ. නිශ්ශබ්ද හිටියොත්. ඒතකොට බුදුවරයෙක් දකින්නේ මොකද්ද? දර්ශනය. මේ දර්ශනයේ චින්තනයේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට අපි ලබාගත්තු දැනුමක් තියෙනවා සාපේක්ෂවාදී චින්තනය. ඒකට ඒ දැනුමට වැඩිය උසස් දැනුමක් තමයි මේ දර්ශනයෙන් පෙන්වන්නේ. නමුත් අපි ක්‍රමානුකූලව මේ කියාගන්නේ. ඒකට සත්‍යය කියලා අපි මොකද කියන්නේ? ඇහෙන් දකින දේ අපිට සත්‍යයි, කනෙන් අහන දේ සත්‍යයි, නාසයෙන් ගන්න සුවඳ සත්‍යයි, දිවෙන් ගන්න රසය සත්‍යයි, කයෙන් ලබන ස්පර්ශය සත්‍යයි. මේ පහම එකතු කරාම ධම්ම කියනවා. මේක සාරය තමයි මන ධම්ම වශයෙන් ගන්න තියෙන සත්‍යය. ඒකට අපිට සත්‍ය හයක් කියනවා. මේ සත්‍ය හය පිළිගත්තු ඔබට මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. ප්‍රශ්න ඔබට තියෙනවා මොකද්ද? ඔබ පිළිඅරගෙන තියෙන උප්පත්තිය. ප්‍රඥප්තිය හරහා සාපේක්ෂව. ඊළඟට ඔබ මරණය පිළිගන්නවා. මේ දෙක අතර තියෙන ජරාවයි ව්‍යාධියයි. මේ තථාගත දර්ශනයෙන් මේකට පෙන්නන්නේ උප්පත්තිය, මරණය, ජරා, ව්‍යාධිය. මේකට කියන්නේ සතර අපාය කියලා. නමුත් අපි හින්දු ධර්මය හරහා වේදී හරහා පිළිගන්න ගන්න තියෙන්නේ තිරිසන්, പ്രേත, නරක අසුරය කියලා. සතර අපාය කියලා. නමුත් ඒකට අර්ථකථනය දෙනවා බුදුහාමුදුරුවෝ තිරිසනා කෙනෙක් ඉන්නවනම් එයාත් උපදිනවා. එයාත් මැරෙනවා, ජරාටපත් වෙනවා, ලෙඩ වෙනවා. ඒ නිසා പ്രേතය ගත්තත්, අසුරය ගත්තත් මේ හැම කෙනෙක්ම උපදිනවා, මැරෙනවා, ජරාටපත් වෙනවා, ලෙඩ වෙනවා. මේ හතරම ආයත නිසා අපාය කියන්නේ සැප පහ වූ තැන, සැප නැති තැන. ඉතින් මේ ඉන්ද්‍රිය හය පිළිගන්න ඔබ කිසි කෙනෙක් සමහර විට ඔබ උප්පත්තියට කැමති. ඒක ලොකු ප්‍රශ්නයක්. උප්පත්තියට කැමති. නමුත් එතන තියෙන මරණයට කැමති. ජරා ව්‍යාධියට කැමති. මේක තමයි ප්‍රශ්නේ. අපිට උප්පත්තිය කැමති වෙනවා නම් චින්තනයේ හරහා ඒකාන්තයෙන්ම අපි මරණය සතුටින් බාර ගන්නවා. නමුත් කිසි කෙනෙක් මරණය සතුටින් බාර ගන්නවා. ඒකට අකමැති. ඒකට බයයි. ඒ බයයි අත් වශයෙන්ම තථාගත දර්ශනයේ උප්පත්තියක් මරණයක් තියනවාද? තථාගත දර්ශනය. ඉතින් පින්නත් ඔබලට කිව්වහම විශාල ගැඹුරක් මට කියන්න වෙනවා. මේක ඔප්පු කරලා පෙන්නන්න. දැන් සාපේක්ෂවාදී චින්තනයේ හැම කෙනෙක්ම උප්පත්තිය මරණය පිළිගන්නවා. බුදු කෙනෙක් පහළ වෙලා පෙන්නන්නේ උප්පත්තිය මරණය නැති බව. ඒකට අපිට මේ උප්පත්තිය මරණය ආවේ කොහෙන්ද? ඒකට අපි පරීක්ෂා කරලා බලනවා. ඒක විද්‍යාත්මක පාඩමක්. අපි බලනවා. මේ චින්තනයේ හරහා අපි බැලුවාම අපි පිළිගන්නවා මව් කුසෙන් උපන්නා. මව් කුසෙන් උපන්නයි කියලා පිළිගන්නවා. ඊළඟට ඒකට අමතරව අපේ ඉපදීම් පහක් තියෙනවා. බුදුහාමුදුරු දේශනා කරා. මොකද්ද? කර්මයෙන් උපදින පහ. කර්මයෙන් උපදින පහක් තමයි කම්මස්ස කෝම්හි, කම්ම යෝනි, කම්ම දායාදෝ, කම්ම බන්දු, කම්ම පටිසරණ. මේ විදිහට වචන පහකින් බුදුහාමුදුරු පෙන්නනවා. ඒතර මේ කියපු කාරණා ඔයත් අහන එක විතරයි කරන්නේ. දැන් මම කියන්නේ ඒක නෙමෙයි. බලන්න. මම පෙන්නනවා ඔයගලට. ඔයගල බලන්න. නමුත් මේ වචන ඉගෙන ගන්න නෙමෙයි කියන්නේ. බුදුහාමුදුරු කිව්වේ එන්න අහන්න නෙමෙයි. නමුත් අපි ඒවන් මේ සුතන් තමයි හැමදාම. එසේ අසන්නදී. එන්න බලන්න කියන එක ඔයත් ගන්න. මේ බලන්න කියන්නේ මේ ඉන්ද්‍රිය වලින් බලන එක නෙමෙයි. ඊට වඩා ටිකක් පොබ්බේ තියෙන එකක්. නමුත් බලනවා කියන එක පොඩ්ඩක් හරි වැටහුණොත් අද මේ අපි මේ කරන සාකච්ඡාවේ වන්නකමක් තියෙනවා. ඔබලට. එතකොට බුදුවරයෙක් දේශනා කරන්නේ මොකද්ද? දර්ශනීය උන්වහන්සේ දැකපු දර්ශනේ අපි භාවිතා කරන චින්තනය එහෙම තමයි. හරහා අපි දේශනා කරනවා. අපි භාවිතා කරන්නේ සාපේක්ෂවාදී චින්තනය. මේ සාපේක්ෂවාදී චින්තනයේදී යම් දෙයකට යම් දෙයක් සම්බන්ධ කරලා අපි කතා කරන්නේ. ඒ කියන්නේ කොනක් මුලකොන තියෙනවා නම් අකුණක් තියෙනවා. ඒ තථාගත දර්ශනේ එහෙම නැහැ.
ඉතින් මේක ටිකක් ගැඹුරුයි. ඒකේම භාෂාවත් උගන්වන්න ඕක තමයි මේ කරන්න වෙන්නේ. ඒ නිසා මේ ටිකක් ප්‍රශ්නයක් තියෙන්නේ. අමාරු දෙයක් මේක. හැබැයි නමුත් කෙනෙකුට ඒකන වෙලාවක් කියන්නේ. මම උදාහරණයක් කියන්නේ. දැන් පළමුවෙන්ම පොඩි හැඳින්වීමක් දෙනකොට මම බුදුහාමුදුරන්ගේම හැඳින්වීමක් දෙන්නම්. ගෞතම බුදුහාමුදුරුවෝ. ගෞතම සතාගත සම්මා සම්බුදුරන් වහන්සේ පළමුවෙන්ම ධර්ම දේශනා කරන්න යනකොට පස්සක තවුසන්ට මගදී හම්බුණා තරුණයෙක්. ඒ තරුණයා ඔබලා දන්නවා ඇති උපක. උපක කියන තරුණයා. මේ උපක කියන තරුණයාට මොනා කරා මේ ඇත්තගේ මොහොම ඉන්ද්‍රිය සංවරයි. ඒ සමාජය බැලුවාම එහෙම කෙනෙක් වැඩි දැකලා නැහැ. උපකට ඕන දැනගන්න ඕනකම තුන මේ කවුද කියලා. ඒ උපක අහනවා බුදුහාමුදුරුවෝ දන්නේ නැහැ. ඔබ කවුද? කියලා ප්‍රශ්නේ අහුවා. ඔබ මිනිස්සෙක්ද කියලා අහුවා. එතකොට තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ දුන්න උත්තරේ මම මිනිස්සෙක් නෙවෙයි කියලා. බුදුහාමුදුරුවෝ ශ්‍රී මුකෙන් කිව්වම ගන්න මම මිනිස්සෙක් නෙවෙයි කියලා. එතකොට දැන් කිසිම මේ ලෝකෙ කෙනෙකුට බුදුහාමුදුරුවෝ මිනිස්සෙක් කියලා කියන්නයි කියන්නේ. ඇයි? උන්වහන්සේ ශ්‍රී මුකෙන් එතුමා කිව්වා උන්වහන්සේ හඳුනනකොට මම මිනිස්සෙක් නෙවෙයි කියලා. ඊළඟට සමාජයේ පිළිගත්තු තවත් තැනක් තමයි ප්‍රඥප්තිය හරහා දිව්‍ය. ඔබ දෙවියෙක්ද කියලා අහුවා. එතකොට තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ දුන්න උත්තරේ මම දෙවියෙක් නෙවෙයි කියලා. ඊට පස්සේ තවත් ඊටත් වැඩිය උසස් ස්වභාවය ගන්න කෙනෙක් තමයි මහා බ්‍රහ්මයා. නම බ්‍රහ්මයාද? නෑ මම බ්‍රහ්මයෙකුත් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. දැන් මේ පැත්ත අහලා මේ පැත්තෙන් දැන් උත්තර නැති යන දැන් අනිත් පැත්තට අහන්න පටන් ගත්තා. ඔබ යකෙක්. එතකොට බුදුහාමුදුරුවෝ නෑ මම යකෙකුත් නෙවෙයි. අන්තිමට අහන ඔබ මාරයාද? ඒක විශ්සලාගෙන හිටියත් දන්නේ නෑ මම මාරයෙකුත් නෙවෙයි. දැන් එතකොට මේ උපක ඇවෙන්නේ මොකටද? බුදුහාමුදුරුවෝ ගැන තෝරගන්න. පැහැදිලි කරගන්න. නමුත් මේ එක උත්තරින්වත් ඔබලට පැහැදිලි උපක තෝරගත්තේ නැති. මේ ප්‍රශ්නේ ඔබලට ඔය විදිහට වෙනවා. මේ ප්‍රශ්නේ ඔය විදිහට වෙනවා. එතකොට උපක තෝරගත්තේ නැහැ. නමුත් උපකට සතුටක් තියෙනවා. දැන් ඒ සතුට ඇති වෙන්නේ මෙහෙමයි. දැන් බුදුහාමුදුරුවෝ කියනවා දැන් උපක නිශ්ශබ්ද වුණා. බුදුහාමුදුරුවෝ කියන ඊට පස්සේ උපක මම මිනිස්සෙක් නෙවෙයි කිව්වේ. මිනිස්සෙකුට මෙන්න මේ ධර්ම තුන තියෙන්න ඕන. මුලාව තියෙන්න ඕන, ඇලීම තියෙන්න ඕන, ගැටීම තියෙන්න ඕන. මුලාව තියෙන්න ඕන, ඇලීම තියෙන්න ඕන, ගැටීම තියෙන්න ඕන මිනිස්සෙකුට. ඉතින් හැම මිනිස්සෙකුටම මේක තියෙනවා. මුලාව ඇලීම හැමදාම දන්නේ නැහැ. ඒක මම පෙන්නනවා. මුලාව තියෙන්න ඕන, ඇලීම තියෙන්න ඕන, ගැටීම තියෙන්න ඕන. මෙන්න මේ තුන මට නැහැ. දෙවියෙක් ගත්තත් දෙවියටත් තියෙනවා, මුලාව තියෙන්න ඕන, ඇලීම තියෙන්න ඕන, ගැටීම තියෙනවා. දෙවියටත් තියෙනවා. මහා බ්‍රහ්මයා ගත්තත් එයාට තියෙන මුලාව තියෙනවා, ඇලීම තියෙනවා, ගැටීම තියෙනවා. යකෙක් ගත්තත් යකටත් තියෙන මුලාව තියෙනවා, ඇලීම, ගැටීම. හරි? වැහිම තියෙනවා. ඊළඟට මාරය ගත්තත් එහෙම කෙනෙක් ඉන්නවනම් මුලාව තියෙනවා, ඇලීම තියෙනවා, ගැටීම තියෙනවා. මෙන්න මේ විදිහට උන්වහන්සේ කිව්වා. දැන් එතකොට මම මේව නැති නිසා එතකොට උපක කියනවා දැන් ඔබ ඔක්කොම දිනපු නිසා අනන්ත ගින කියනවා. අනන්ත ගින කියලා හැරලා ගියා. තේරුම් ගත්තේ නැහැ. නමුත් එයාට තේරුණ එක දෙයක් තේරුණා. මොකද්ද තේරුණේ? මට හොඳ යාළුවෙක් ඉන්නවා. කවුද මේ යාළුවා? සියල්ලම දිනපු එක්කෙනෙක්. එච්චරයි යට ආපු හැඟීම. මොකද තේරුණා? ඒ වගේ අපිට හොඳ බුද්ධාගමක් තියෙනවා. අපි පිළිගන්නේ ඔච්චරයි. මේක කිසි කෙනෙක් හාරලා උස්සර බලන්නේ. අපිට බලන්න කාලය වෙලා තියෙනවා. අපිට බලන්න කාලය වෙලා තියෙනවා. මේක බලන්නේ කොහේවත් නෙවෙයි තමයි. ධර්මයේ කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලා අපි දැනගන්න ධර්මයේ දැන් අපි කතා කරන්නේ. ධර්මයේ කියන්නේ මොකද්ද? ධර්මයේ කියන වචනේ තේරුම නම් අපි පාලියෙන් ගත්තොත් දරාගෙන උසලගෙන ඉන්නවා කියන එක. මේ ශරීරයේ දරාගෙන උසලගෙන ඉන්න ධර්මය. ඊළඟට ධර්මයේ කියන වචනේ පාවිච්චි කරන සියල්ල කියන එකට. සියල්ල කියන එකත් ධර්මයේ. දැන් මෙතන ධර්මයේ කියන්නේ අපි පැහැදිලි කරපෙන්නොත් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. මේකයි ධර්මය. මින් අනිත් ධර්මයක්. මේක තමයි ධර්මය. එතකොට දැන් ධර්මයේ ගැන ඔයතන මතක තියාගන්න යන්නේ නැහැ තමයි ළඟ තියෙනවා. එතකොට බුදුවරයෙක් මොකද්ද පෙන්වන්නේ? බුදුවරයෙක් පෙන්වන්නේ හරි තමන් නම් මුලාටපත් කරගත්තේ තමාගේ මුලාව තමන් ඇත්ත කරගන්න. එහෙමනම් උන්වහන්සේ පෙන්නනවා බඹයක් පමණ ශරීරයේ ලෝකයක් ලෝක නිරෝධයක් බලන්න කියලා. ඒතර බඹයක් පමණ ශරීරය කිව්වහම
මේ වචන වල ලොකු සමාන වෙනස්කම් තියෙනවා. දැන් බම්බේ කියන එක අපි කියන්නේ අඟහරු 12 අඩි 1 අඩි 6 බම්බේයි කියලා. එතකොට මෙතන එහෙම ඊට අඩු කට්ටිය දැන් පොඩි ළමයෙක් ගත්තොත් එහෙම නැහැ. නමුත් මේ බුදුහාමුදුරුවෝ අදහස් කරේ බම්බේ කියන එකෙන් මිම්ම කියන එක. තදම මිම්ම කියන අර්ථය විතරයි ගත්තේ. ඒතර බම්බේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අඟල් 12 අඩියයි අඩි 6 බම්බේයි නෙමෙයි. මිම්ම. මොකද මේ මිම්ම ඇස කන නාසය දිව ශරීරය මන. මේක තමයි 6. ඒතර කුඩා ළමයට මේක තියෙනවා. වයසක එක්කෙනාට තියෙනවා තරුණ කෙනාට ජීවත් වෙනකොට. මේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඔබට පේනවා ධර්මයේ කියන්නේ වෙන මොකද? ඉතින් මේ ධර්මයේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් හැම වැඩකටම පාවිච්චි කරන්නේ මේ අත කන නාසය ශරීරය මන. මේකෙන් තමයි අපි දැනුම ලබා ගත්තේ. ඒකෝට දැන් මේ පෙන්වන්නේ බුදුවරයෙක් මොකද්ද පෙන්වන්නේ? බුදුවරයෙක් පෙන්වන්නේ තුන් ලෝකයක්. මේ ලෝක තුන කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? තමයි. නමුත් ඔබලෝයි ධර්මය අහලා නැහැ වැඩි. ඔබේ ගාව තියෙන එක ලෝකයක් තමයි ඔබ ජීවත් වෙන තද නින්ද. අනිත් ලෝකෙ තමයි ඉන්ද්‍රිය අවදිය. මේ අවදෙලින්නේ. අනිත් ලෝකෙ තමයි අඩ නින්ද. දැන් ඔබලා ලෝක තුන කරගන්න. බැඩියේ ඔබට අහල කරු නැහැ. අනිත් එක මේ පරීක්ෂණයක් පවත්වා ගන්න. ඔබලා. මොකද්ද? තමන්ගේ තද නින්ද. ඊළඟ දැන් ඉන්ද්‍රිය අවදිය. ඊළඟට අඩ නින්ද. මේ ලෝක තුන ගැන ඔබ පැහැදිලි දැනුමක් නැහැ සාපේක්ෂවාදී හින්දනේ. අපිට බලන්න පුළුවන්. දැන් ඒක බුදුවරයෙක් කියන්නේ මේ තද නින්ද කියන මෙතන තමයි මුලා පටන් ගන්න. මේ මහ ගැඹුරු තැන මුලා පටන් ගන්න. ඒකෙන් නිදහස් වෙනවා. ඉන්ද්‍රිය අවදිනුත් නිදහස් වෙනවා. ඒකයි බුදුහාමරට අවදි උතරත්තා කියන්නේ. ඒ වේ කරනවා. අවදුනා කියලා කියන්නේ ඒකයි. ඊළඟට අඩනින්ද. අඩනින්ද කියන්නේ හීන පෙට්ට. දැන් අපිට කියන්න පුළුවන් ඔබලා හැම කෙනෙක්ම ධර්මයෙන් අරගෙන මම පෙන්නකොට කියන්නේ ප්‍රඥාවෙන් අරගෙන පෙන්නකොට සමා වෙන්න මට ඒකට වරදක් නෙවෙයි කියන්නේ උඩ බලාගෙන යනවා. ඔබලා යන්නේ උඩ බලාගෙන. ඒක මම පෙන්නනවා. ඒක මට පෙන්වන්න පුළුවන්. දැන් ඒක පෙන්වනවා උඩ බලන්න. මේක ඇත්තද කියලා. මොකද මේ උඩ බලාගෙන යනවා කියලා කියන්නේ මේක තියෙන්නේ උම්මක ජාතකයේ කියලා පොතේ කියන උම්මක ජාතකයේ පොත කියවල ඇති කට්ටිය. කියවල දෙනවද? සිංහල ඔය පොත කියවගෙන උම්මක ජාතකයේ. ඒක තියෙන්නේ. ඒක පෙන්වන්නේ මේ විදිහට. හරි? එකදා උපන් කුමාරවරු 1000 මැද මිදුලි සෙල්ලම් කරනවා. එකදා උපන් කුමාරවරු 1000ක් මැද මිදුලි ශ්‍රී ලංකාව. මැද මිදුලි කියන එක මේ ඒ පැත්තේ නම් තියෙන ඒ කියන්නේ හතර පැත්තටම ස්තූප තියෙනවා. මැද වහලක් නැහැ. මේක පෙන්වන්නේ මේ විදිහට. හතර පැත්ත එහෙම ගෙවල් තියෙනවා වලව් වගේ ඒවා තියෙනවා. හතර පැත්තටම ස්තූප තියෙන්නේ. මැද වහලක් නැතුව තියෙනවා. ඒ කියන්නේ මැද මිදුලි ශ්‍රී ලංකාව කුමාරවරු 1000ක්. මෙතන තවත් කෙනෙක් ඉන්නවා මහවද පඬිතුමා. ඒ කුමාරයෙක්. මේ මෙහෙම සෙල්ලම් කර කර ඉන්නකොට එකදා උපන් කුමාරවරු 1000ක්. මේක සංකේතයක්. සංකේතාත්මක ධර්මයක්. මේ සංකේතාත්මක තමයි මේක වෙන්නන්නේ. මොකද වෙන්නේ? එක්තරා උකුස්සේ මස් කපන ලෑල්ලකින් එහෙම නැත්නම් මස් කපන කොටයකින් මස් කෑල්ලක් අරගෙන අහස පියාසර කරනවා. උකුස්සේ. හරි. දැන් මෙතෙන්දී අර ළමයි මොකද කරන්නේ? ළමයි අර මස් කෑල්ල එලව ගන්න උඩ බලාගෙන දුවනවා. උඩ බලාගෙන දුවනවා. නමුත් මස් කෑල්ල එලව ගන්න බෑ. පය පැකිල්ල වැටෙනවා. ඒ ළමයින්ට කකුල් අරමෙව තුවාල වෙනවා. ඒතර අර පොඩි ළමයි අර එක්කෙනෙක් ඉන්නවා. මහවද පඬිතු සංකේතය කියන්නේ මහවද පඬිතු කියලා. එයා යහන මේ මස් කෑල්ල එලවල වුණද? අරන් වුණද? ඒතර කැමතිද? එතුමා දුවන්නේ උඩ බලාගෙන ඉන්නේ. එයා දුවන්නේ බිම බලාගෙන. ඒතර බිම බලාගෙන දුවන්නේ මොකද්ද? අර අහස පියාසර කරන උකුස්සගේ ඡායාව පොළේ වැටෙනවා. එතකොට පොළොව බල එතන අර උකුස්ස පියාසර කරන වේගෙන් එයා දුවලා ගිහින් අර ඡායාව පාගලා අත්ල එකතු කරලා අප්පුඩි කරුවාම උකුස්සගේ හදවත කම්පණය වෙලා මස්ස දැල්ල වැටෙනවා. මේ පෙන්නු පාරම ගැඹුරු පාරම. මේක දෙන්නේ මොකද ජාතිකේ පොතේ. මෙතනින් ඔබට පෙන්වන්නේ උඩ බලනවා බිම් බලනවා කියන එක. මොකද මේ උඩ බලනවා කියන්නේ? දැන් ඔබලා බලන්නේ උඩ. ඒ උඩ බැලුවොත් ඔබට මේකේ පුදුමාකාර දෙයක් පේනවා.
දැන් උඩ බැලුවොත් දැන් අර ළමයින්ට මොකද පේන්නේ? උකුස්සෙත් පේනවා. බිම් බැලුවොත් මොකද පේන්නේ? සෙවණැල්ලක් පේනවා. මේකෙන් මම අදහස් කරන්නේ මොකද කියන එක තේරුණාද? ඔබට තේරුම් කරගන්න තවම උඩ බලන එක කියන්නේ මෙන්න මේ පැත්ත බලන එක නෙමෙයි. උඩ බලන එක කරනවා බිම් බලන්න. ඒ කියන්නේ මෙතන බිමේ කියන අදහස් කරන්නේ Tamange ඇස කන නාසය දිව ශරීරය. දැන් උඩ බැලුවම ඔබ ඇහෙන් තමයි උඩ බලන්නේ. නමුත් ඇහෙම ඔබට පුළුවන් බිම බලන්න. බිම බලන එක කියන්නේ බිම බලන එක නෙමෙයි මේ කිව්වේ. ඇහි පහළ වෙන්නේ මොකද්ද? ඇහි පහළ වෙන්නේ මොකද්ද? උඩ බැලුවොත් ඔබට උකුසෙත් පේනවා. ඇහි මොකද්ද පහළ වෙන්නේ? සිවණැල්ල. අන්න ඒ පැත්ත ඔබ දැක්කේ නෑ. බාහිරින් ඔබට දැන් කෙනෙක් දැක්කම ශබ්දයක් ඇහෙනවා. කනට එන්නේ මොකද්ද? සිවණැල්ල. ශබ්දය කියන්නේ සිවණැල්ල. නාසයට එන්නේ ගන්ධය කියන්නේ සිවණැල්ල. දිවට එන්නේ රස කියන්නේ සිවණැල්ල. කයට එන්නේ ස්පර්ශ කියන්නේ සිවණැල්ල. පුද්ගලයෙක් කියන්නේ නැහැ දෙයක් කියන්නේ. මේක හරිද? මේක උයතුට කාටවත් බොරු කියන්න පුළුවන්. කිසිම කෙනෙකුට බෑ මේ බොරු ගන්න. ඒකට අපි කවුරුත් කරන්නේ මොකද්ද? උඩ බලන්නේ. උඩ බැලුවොත් ඔබට රූපයක් පේනවා කෙනෙක් ඉන්නවා පේනවා. දැන් මෙතනින් බැලුවොත් ඔබට පේනවා මේ සිවණැලි සමෝය. ඔබ මේ හැමතිස්සෙම සටන් කරන්නේ මේ ශාල වශයෙන් මොනවත් ටික ප්‍රසන්න කරන්නේ. ඔබේ සිවණැලි මේක තේරෙනව නේද? මේක බලන්න හරිද කියලා. මේක බලන්න ඕන. මේක මතක තියාගන්න නෙමෙයි කියන්නේ බලන්න මේක ඇත්තද කියලා. දැන් උඩ බැලුවහම අපිට පේන උකුස්සේ. උකුස්සයි කියන එක අදහස් කරන්නේ මුලාව. ඒක සංකේතයක් කරේ මුලාව. දැන් බිම බැලුවහම අපිට මොකද බිමේ කියන එක තමයි පොළොව නේ මම කිව්වේ. මේකත් පොළොව තමයි. මෙතන මේ ඇහි බබාගේ වැටෙන එක බලන්න කිව්වේ. ඇහි බබාගේ වැටෙන සෙවණැල්ල. කනේ වැටෙන්නේ අර ශබ්ද සෙවණැල්ල. නාසයේ වැටෙන්නේ ගන්ධ සෙවණැල්ල. දිවේ වැටෙන්නේ හරි රස සෙවණැල්ල. කය වැටෙන්නේ ස්පර්ශ මේ සෙවණැල්ල. පැහැදිලිද? මේක තේරෙනවද නැහැ. දැන් එතකොට දැන් ඔබ බලන්නේ මොකද? ඈ? ඉතින්දි මොකද්ද ඔබට මේක වෙන්නේ? දැන් මේක ඕනනම් පෙන්වන්න මේ අවස්ථාව කොහෙද කියලා. දැන් අවදුනහම අපිට එහෙම පේන්නේ නැහැ. දැන් ඔබ උඩ බලන නිසා අපිට පේනවා මේ කෙනෙක් ඉන්නවා. අහවල් කෙනා. නමුත් කවදාවත් ඔබට කෙනෙක් ඇහැට ආවේ නැහැ. මේක තේරෙනවද? කෙනෙක් දෙයක් ඇහැට ආවේ නැහැ. කෙනෙක් දෙයක් ඇහැට ආව නම් ඉස්පිතාලේ යනවා. මේ ඉන්ද්‍රයන්ට ආවා. මේක තේරුණාද? ආවේ සෙවණැලි විතරයි. බලන්න මේක මම ඔබට පෙන්නපු දේ ඔබට බුද්ධිමත් දෙයක් මම මේ පෙන්න්නේ. ඔබ කවදාවත් නොසෙව් දෙයක් මේ පෙන්න්නේ. ඔබේ ළඟ තියෙන ධර්මයක්. මේ සෙවණැලි ඔබට තියෙන අවස්ථාව කොහෙද? අරනින්ද. අරනින්දට ගියාම ඔබට මනස කියන ධර්මයේ තියෙනවා. අනිත් එක අර මේ ඉන්ද්‍රිය වලින් ගත්ත රූපයක් නැහැ ඒක. මේ බිම බලාපු සෙවණැලි මේ ඇහි බලාපු සෙවණැලි ටික තමයි තියෙන්නේ. අනින්ද කියන්නේ ඒකයි. අඩ කිව්වම රූපේ නැතුව ඔබට පේන්නේ. පැහැදිලිද? දැන් ඔබට පේනවා අරින්ද කියන්නේ මොකක්ද කියන්නේ. මේ සාත්‍රහණු නැහැ ඊන ගැන ඔබට පේන්නේ මොනවද? ද්‍රව්‍යම වස්තුවක් නැතුව සෙවණැලි පේනවා. පැහැදිලියෙන් පේන්නේ. ඒක නමුත් ඔබේ තැටි ගැනීම බය ඒ ඔක්කොම ඇති වෙන්නේ මොනවද? ඔබේ මනස තියෙන නිසා. ඒ අවස්ථාව. අඩනින්ද. එතකොට අඩනින්ද කියන අවස්ථාවේ එනකොට ඔබට පේනවා ඔබ මේ ක්‍රියාත්මක වෙන ලෝකගත්තු සෙවණැලි. පැහැදිලිද? එතකොට මේ දැන් මේ සෙවණැලි ඇත්තද? නම්මාක එකටිලා පැහැදිලි කරලා පෙන්නනවා. දැන් ඔන්න ඔබට එක පැත්තකින් පෙන්න ඔය විදියට. අනිත් පැත්තකින් මම පෙන්නනවා. උදාහරණයක් කියන්නේ. අපි ගන්නවා මෙහෙම චක්‍රයක්. ඒ සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරන ධර්මයේ කේවල පරිපූර්ණ. කියන්නේ අදහස් කරන්නේ අපි කියන ධර්මයක කොනක් තියෙනවා. පටන් ගන්න කොනක් තියෙනවා, අවසාන වෙන කොනක් තියෙනවා. අවසාන වෙන පටන් ගන්න කොනක්, අවසාන වෙන කොනක් නැති චක්‍රයක. හොඳයි. මම ප්‍රශ්නයක් අහන්නේ. ඔබට පුළුවන් ද බෝල් පොයින්ට් පෑනකින් හරි පැන්සලකින් හරි මේ ඉරක් අඳින්න? පුළුවන්ද? පුළුවන් නම් කියන්න. ඈ? මම කියන බෑ කියලා. මම කියන බෑ කියලා. දැන් ඔයගොල්ලෝ කියන පුළුවන් කියලා. ඉතින් බෑ කිව්වොත් මම ඔප්පු කරන්න ඕනේ. ඈ? බලන්න ඔයගොල්ලෝ. බලන්න දැක්ක පැත්ත. දැන් අපි කඩදාසියක හරි ඇඟිල්ලෙන් වුණ කමන්නේ. පැන්සලයක් කරගෙන නැග්ගහනකොට අපි ඉර ගහන පටන් ගන්න තැනක් තියෙනවා.
එතනේ තුඩේ ඉඳලා අවසාන ඉවර කරන තැන පෑන උස්සන තැන දක්වාම තියෙන්නේ ඊටාම සියුම් චක්‍ර. තේරෙනවද මේක නේද? බෝල් පොයින්ට් එක ගත්තත් පෑන්සල් එක ගත්තත් මෙහෙම ඉරක් ගහනකොට මොනවද තියෙන්නේ? ඒ තුඩේ තියෙන ඒ තුඩ කියන්නේ රවුම. ඒ රවුම් පළක් තමයි එකට අල්ලලා තියෙන්නේ. නමුත් ඒ ටික අපි ඕක දකින්න නැතුව අපි කියනවා ඉරක් ඇහුවා කියලා. ඒ පැහැදිලි නේද? පැහැදිලි? දැන් ඔන්න බලන්න. දැන් ඒ වගේ මම මේ පෙන්නන්නේ ගැඹුරක්. මේ සාපේක්ෂවාදී චින්තනයට වැඩිය වෙනස්කමක් තියෙන එක මේ පෙන්නන්නේ. දැන් මේ චක්‍රයක් ගත්තාම ඔබට අගක් මුලක් පෙන්වන්න පුළුවන්ද? දැන් සාපේක්ෂවාදී කියන අග මුල පෙන්වන්න පුළුවන්. මේක පෙන්වන්න පුළුවන්ද? බෑ. හොඳයි. දැන් අපි මේක කඩනවා. මේක දැනින් කැඩුවා. හරි? දැන් කැඩුවාම ඔබට පෙන්වන්න පුළුවන් මොකද? අග මුල පෙන්වන්න පුළුවන්. පුළුවන්ද? පුළුවන්ද? මම කියන බෑ කියලා. පුළුවන්ද? ඒක අල්පට ගලතර දෙන්න ඕන. පුළුවන්ද? මේකේ අග මුල පෙන්වන්න පුළුවන්ද? ඈ? බෑ. ඔයාලට පෙන්වන්න බෑ. ඔයාලට කරන්න පුළුවන් වැඩේ ඔබ කියන්නේ. ඔයාලට පුළුවන් කියන්නේ මේකයි. මේ කොන මුල කොනේ කිව්වොත් අනික් කොන පැනලා කියනවා අගේ කියලා. අනික් කොන අගේ කිව්වොත් මේ පැත්ත මුලේ කියලා කියනවා. එහෙම නැතුව ඕනම තමන්ගේ වලල්ලක් කපලාම බලන්න මේකේ මුලක කාටවත් පෙන්වන්න බෑ. හරි? ඔය පැත්තෙන්ද පටන් මේක තමයි මේ කිව්වේ. ඒක තමයි මේ කිව්වේ. එහෙම ඔබට කියන්න බෑ. පුළුවන් කියලා කියන්නේ මේ කොන කිව්වොත් මේක මුලේ කියලා අනිත් පැත්ත පැනලා කියනවා අගේ කියලා. අනිත් පැත්ත අගේ කිව්වොත් මේ පැත්ත මුලේ කියලා කියනවා. එහෙම තු අග මුල ඔබට පෙන්වන්න බෑ. ඇයි එහෙම කියන්නේ? ඔබ අග මුල දන්නේ නැතුවයි මේ එන්නේ මේ සාපේක්ෂවට. ඒ නිසා ටික බුද්ධිමත්ව මේකට අහුම්කම් දෙන්න ඕන. මේක බලන ධර්මයක්. මේ හරි සතුටක් තියෙනවා මේකේ විද්‍යාත්මක පාඩමක් මේ කියන්නේ. මේ ලෝකෙට තියෙන විද්‍යාත්මක ගැඹුරුම පාඩමක් කියන්නේ. ඒ කියන්නේ උප්පත්තිය මරෙන්නේ නැති ධර්මයක් මේ ජීවිතේදී ඔබට උප්පත්තිය මරන්නේ නැතුව දකින්න පුළුවන් කියලා කිව්වොත් සාදුකාර දෙන්න නෙමෙයි කිව්වේ. සාදු කියන්නේ අනේ හොඳයි කියන්නේ. අනේ හොඳයි කියනට වැඩිය හොඳයි දකින්න එක. ඔබ ඒක දකින්න. ඒ හැම කෙනෙක් ගාම මේ බුද්ධත්වයකට ඔය බය වෙනවා. එමකෝ අපිට ඒ තරම් ඒක කල් දාලා තියෙනවා. කවදාවත් කරන්න බැරි වැඩක් හරිද. නමුත් අපි මිනිස්සෙක් උනේ බුදු වෙන්න. ඒකට ඊළඟට තව ප්‍රශ්නයක් මත වෙනවා. ඔය අතට. අනේ කොහොමද අපි මේ දරු පවුලක් ඉන්නවා. රැකී ආරක්ෂා කරනවා. හම්බ කරන්නත් ඕන, දරුවන්ට උගන්වන්නත් ඕන. එහෙමනම් බුදු වෙන්නේ කොහොමද? ඒ ඔක්කොම එක්කලා බුදු වෙනවා. මිනිස්සේ උනේ ඒකට. ඒ බුදු වෙලේ ඒකත් නැගරින්නත් නැහැ. ඒ ඔක්කොම කරන්න පුළුවන්. මෙන්න මේකයි ඔය උත්තර මේ කියන්නේ. මේ ශාසනයේ තියෙන ගැඹුර ඒ බුද්ධ දේශනාව අද වහලා තියෙන්නේ. ඒ වහලා තියෙන්නේ බමුණෝ. පැත්තකට අපි අදලා දාලා තියෙන්නේ. හරි? ඔය අතර සාකච්ඡා කරන්න පුළුවන් ඕන දෙයක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් මම කියන්නේ ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එහෙම තහනම නැහැ. මම පොත අරන් කියන්නේ නැහැ මම ඒ වෙලෙම උත්තර දෙනවා. හරි? ඒකයි මේකේ තියෙන ආශ්චර්යය. දැන් ඔබ කොන් දෙකක් කිව්වොත් මම කියන්න පුළුවන් සාපේක්ෂවාදී කියන්නේ මෙන්න මේ කොන මුල කොනේ කිව්වොත් ඔබ කියාවේ මේ කොන අග කොනේ කියලා. හැබැයි ඔබට ප්‍රශ්නයක් තියෙනවා. මම මේක කොන මුල කොනේ කිව්වොත් ඔබ කියනවා මේක නා කියන්නේ. ඔබට ඒක ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද මේක මුල කොනේ කියලා කිව්වේ? ඒ ප්‍රශ්නේ එනවනේ. තේරෙනවද දැන්? කොහොමද මේක මුල කොනේ කිව්වේ? එහෙනම් අන්න ඒක නෑ මේක කියන්නේ. ඒකට ධර්මයේ ගත්තාම සම්මා සම්බුදුරන් වහන්සේ මම කතා කරත් ඒකටයි. උන්වහන්සේ කියනවා ඔයත් අහලා තියෙන වචන වලින් ආරබත. ආරබත කියන්නේ පටන් ගන්න කියන්නේ. ඊළඟට උන්වහන්සේ කියන්නේ ඊට පස්සේ පුදුම කතාවක් කියනවා. නික්කමත. නික්කමත කියන්නේ අයින් වෙන්න කියන එක. පටන් ගන්න කිව්වා අයින් වෙන්න කිව්වා. ඒකට කියන්නේ යොන්ජත. එතන බලන්න කිව්වා. මොනේ යොන්ජත කියන්නේ පරිහරණය කරන්න කිව්වා. මෙන්න මේ විදිහේ වචන තුනක් කියනවා අපිට බණක් අහනකොට. උන්වහන්සේ කියන්නේ මොකද්ද? පටන් ගන්න කිව්වා අයින් වෙන්න කිව්වා බලන්න කිව්වා. ඒක බලන්නේ. එතකොට මේ කියන්නේ මොකද්ද? ඔබගේ තද නින්ද. මේ පටන් ගන්න අපි හැම කෙනෙක්ම දැනගත්තත් නොදැනගත්තත් ඔබේ තද නින්ද. ඒ වෙතට බොරු කියන්න බෑ. ඔයත් දන්නේ නැති කියලා කියන්න බෑ. ඒක අපි කියන්නේ අපි සාපේක්ෂවාදී චින්තනයෙන් කතා කරොත් අපි ඉන්නවා පඬිතුවරු ඉන්නවා. පඬිතුවරු කියලා කොටසක් ඉන්නවා. ඊළඟට විද්‍යාඥයෝ කියලා තවත් කොටසක් ඉන්නවා. තවත් කොටසක් ඉන්නවා දාර්ශනිකයෝ කියලා. තවත් කොටසක් ඉන්නවා මෝඩයෝ කියලා. මේ කොටස් හතරම එක තැනකින් තමයි මතුවෙන්නේ.
පැහැදිලි? ඒ කියන්නේ මොකක් නිසාද කියන එක බලන්න. මේ පඬිතය කියන එකන මේ හැම කෙනෙක්ම මතුවෙන්නේ එක එක තැනකින්. දැන් තමන් තදනින්ද. තදනින්ද කියන වචනේ මම පාවිච්චි කරන්නේ මේ නිදාගන්නමේට වැඩිය එතන මම පෙන්නන්නේ මුලාව කියන අර්ථය කරගෙන. මුලාව පෙන්වන්න ඕන හන්දයි මේ තදනින්ද ගන්න. මුලාව. මොනතරම් මුලාවක් තියෙනවද කියලා. ඒ කියන්නේ විද්‍යාවෙන් කොච්චර ඈත් වෙලාද කියන එකයි පෙන්වන්නේ. දැන් ඔබේ තදනින්ද දිහා හුඟක් එක අමාරු උත්තර කරන්න හිතන්න පුළුවන් නම් බලන්න පුළුවන් නම් ඔබට මොකද්ද වැටහෙන්නේ ඔබේ තදින්ද ගැන? ඔබේ තදින්ද ගැන. එතකොට ඔබ කාගත් ප්‍රශ්න අහන්නේ. තමන් මොකට උත්තර දෙන්න? මොකද්ද වැටහෙන්නේ? විඥානයේ ක්‍රියාවිදිත වෙලා. විඥානයක් නැහැ වගේ. ඔව්. ආයතන නැහැ. ඈ? ආයතන නැහැ. මොකද? ආයතන නැහැ. ආයතන බැහැිලා. ඔව්. ඔය එක එක අදහස් තමයි. තව කියන්නේ. ඈ? ඔව් ඒක මොකක්ද දන්නේ නැහැ. ඔව් ඒක හරි. ඒකත් හරි. අපි ඔය උත්තර හරි. තව කියන්නේ. ඈ? ගඳසුවඳ දැනෙන්නේ නැහැ. එච්චර දන්නේ නැත්තේ. කණෙන් ඇහෙනවා. ඇහෙන් පේනවා. වේදනාව දැනෙනවා. ඕ නෑනේ. ඈ? ඒව දැනෙන්නේ මනසේ නෑ ඒක ඔබ හිතන එක. ඒක උපත්ක සම්පත ගන්න බෑ. මං කියන්නේ මං අහන්නේ එකම දෙයයි. ගොඩක් ප්‍රශ්න ඕනේ නෑ. මං අහන්නේ මගේ ප්‍රශ්නේ තදනින්ද. ඔබේ තදනින්ද ගැන ඔබ දන්න දේ තමයි මං අහන්නේ. එච්චරයි. ඒක වැඩිම මේක වැරදුනට කමන්නේ නැහැ. ඒක කවුද ඔක මේ වැරදුනට කමන්නේ මේ සාකච්ඡාවන්නේ. ඔබේ තදනින්ද. ඈ? ඔව්. අතවරින් ඔබට කතා කරන්නත් බෑ. හරි විදිහට බලන්න. තදින්ද කිව්වොත් ඔබට කතා කරන්නත් බෑ. මොකද කියලා ඒ වෙලාවේ ඒක මොකක්ද දන්නේ නැහැ. ඔව්. එතකොට මේම අවස්ථාවක් ඔබේ ගාව තියෙනවා. හරි? මේක විශාල පාඩමක් ඔක මේ ඔය පටන් ගන්න තැන මම පෙන්නේ. තදින්ද කියලා ඔබ ජීවත් වෙන ලෝකයක් තියෙනවා. ඔබ මොකුත් දන්නේ නැහැ. ඒක හරිනේ. ඒක සාපේක්ෂතාවයකින් දෙන්නේ මට එහෙම කියන්න පුළුවන්. හැබැයි නමුත් ඔබ එතන ඉඳලා තමයි අවදි වෙන්නේ. දැනගත්තත් නොදැනගත්තත් ඒක කාටත් සාධාරණයි. එතනින් අවදි වෙනන් පස්සේ ඔබ කියනු දන්නවා කියලා. දැනගත්තේ කොහෙන්ද? ඈ? ඇහෙන් දැකපු දේවල්. කනෙන් අහපු දේවල්. නාසයෙන් ගත්තු ගඳ සුවඳ. දිවෙන් ගත්තු රසය. කයෙන් ලැබපු ස්පර්ශය. මන ධම්ම වශයෙන් දැනගත්තා කියලා. දැන් අවදි වෙනවා. දැන් ඔබට දන්නවා. ඔබට නමක් තියෙනවා, ගමක් තියෙනවා. යම් විදිහට රස්සාවක් කරනවා, දරුවෝ ඉන්නවා, ඉරකඩම් තියෙනවා, මේ ඔක්කොම තියෙනවා. නමුත් ඔය එකක්වත් ඔබට අතෙන්ද කියන ප්‍රශ්න මොකක්ද? මේක බලන්න ඕනද නැද්ද? බලන්න ඕනේ. ඔව්. ඔබ නෙබළුවේක ඔබේ ළඟ තියෙන ධර්මයක් නෙමෙයි කාගවත් ටිකක් නෙමෙයි ඔබේ ළඟ තියෙනක ඔබ බැලුවේ නැහැ. ඒක වරද බගේ නෙමෙයි ඔබේ වරද. ඒක බලන්න. ඊළඟට දැන් අවදි වෙලා අපි දැන් ඉන්නවා. අපි අවදි වුණේ සාපේක්ෂවාදී චින්තනයට මතක තියාගන්න. සාපේක්ෂවාදී චින්තනය කියන්නේ තදනින්දේ ඔබට බලන්න කෙනෙක් හිටියේ නැහැ. ඇහක් තියෙන විදිහ දන්නේ නැහැ. ඔබ අවදි වුණාන් පස්සේ කියන්නේ මම ඇහෙන් බලනවා. එහෙමනේ? බලන දෙයක් තියෙනවා. ඒ වගේ මම කනෙන් අහනවා. අහන්න මට දෙයක් තියෙනවා. ඒ වගේ මම නාසයෙන් ගඳ සුවඳ ගන්නවා. මට ගඳ සුවඳ ගන්න දෙයක් තියෙනවා. මම දිවෙන් රස ගන්නවා. මට රස ගන්න දෙයක් තියෙනවා. මම කයෙන් ස්පර්ශය ලබනවා. මට ස්පර්ශ කරන දෙයක් තියෙනවා. මේ විදිහට මේ එකතු කරාම මන ධම්ම වශයෙන් ඔබ පිළිගන්නවා. එතකොට හයක් ඔබ කම් පිළිගන්නවා. මේ කරුණු හය පිළිගත්තු නිසා ඔබට මොකද තියෙන්නේ? ඔබට උප්පත්තියක් තියෙනවා. මරණයක් තියෙනවා. ජරාවක් තියෙනවා. ලෙඩවීමක්. ඔබ ඔකට කැමතියි. එතකොට මේ සාපේක්ෂවාදීකින් තියෙන හැම කෙනෙකුටම ඔක තියෙනවා. මේකෙන් ඔබ ගැලවෙන්න කැමති නැද්ද? කැමතියි. එහෙනම් මම පෙන්නනවා ගැලවෙන ක්‍රමය. මේක හැම කෙනෙක් ගාම තියෙනවා. මෙන්න මේකයි රෝගී කියන රහස. දැන් ඔයක කිසිම විද්‍යාඥයෙක් මේක කියා දුන්නේ නැහැ. නමුත් සත්හට වෙන බව දුකට වේදාන. ඒ බුදුරෙක් වේදා වෛද්‍යවරයා. භව දුකට. භව දුකේ කියන්නේ භවය කියන්නේ මොකක්ද කියලා දැනගන්න. භවය කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන. මේකේ ක්‍රියාකාරීත්වය.
වෙන මොකුත් නෙවෙයි භවය කියන්නේ. ඒක භවය කියන එක තමයි ළඟ තියෙන්නේ. මේක නිතරම ක්‍රියාත්මක වෙනවා. ඒ භව දුකට වේදා තමයි සම්මා සම්බුද්ධ. ඒතකොට දැන් ඔබේ ළඟ මේ සියලුම ධර්ම තියෙනවා. නමුත් ඔබ බුද්ධියෙන් බැලුවේ නැහැ. ඔබ එකපාර පළමුවෙන් උඩ බැලුවා. දැන් උඩ බලන්න නෙවෙයි දැන් තියෙනවා. බිම බලන්න වෙනවා. බිම කියන්නේ මේ ඉන්ද්‍රිය දිහා බලන්න වෙනවා. බැලුවාම අපිට පේනවා සෙවණෙලි කියලා. හරි? ඒක කාටවත් නැහැ කියන්න බෑ. දැන් ඔබට දැන් මේ තදනින්ද ගැන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒකයි දැන් ඔබට දැනගන්න. දැන් මේ මගේ කතාවක් කියලා හරියන්නේ නැහැ. කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මෙන්න මෙහෙමයි බුදුහාමුදුරුවෝ මේක විවෘත කරලා තියෙන්නේ. හරි? හොඳට පැහැදිලිව තේරුම් කරගන්න. කම්මස්ස කාරකෝ නැත්ති. විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තಂತಿ ඒවේතං ඒව සම්මදස්සන. මෙන්න මේ ගාථාව. දැන් මේ ගාථාවේ මම තේරුම කියන්න සිංහලට. කර්මේ කරන්නේක් නැත. කර්මේ කරන්නේක් නැත. විපාක විඳින්නෙක් නැත. මේ දෙකම නැති නිසා පින්පව් නෙමෙයි. කුසල අකුසල නෙමෙයි. එතන පවතින සුද්ධ ධර්මය. සුද්ධ ධර්මය. ඒ වේතං ඒව සම්මදස්සන. එතනින් ඔබපත් වෙන්නේ තථාගත දර්ශනයට. ඒ කියන්නේ බුදු වෙනවා. චින්තනට එන්නේ. ඉතින් මේ චක්‍රය ගත්තාම මේ තදනින්ද කෙනෙක් ගත්තාම මෙන්න එක කොනක් බුදුහාමුදුරුවෝ පෙන්නපු හැටි. මේ එක කොනක් පෙන්නුවා කරන්නේ කරවන්නේක් නැහැ. විඳින්නෙක් විඳවන්නේක් නැහැ. ඒ දෙකම නැති නිසා පවතින ධර්මය තමයි පිටිසුද්ධ ධර්මය. මොකක් නැති නිසාද? කරන්නේ කරවන්නේක් නැහැ, විඳින්නෙක් විඳවන්නේක් නැහැ. ඒතර ඒ කියන්නේ ඒක දැන් තියෙන ධර්මය මොකද්ද? පිටිසුද්ධ ධර්මය. ඒකෙන් ඔබට මොකටපත් වෙන්නේ? දර්ශනයටපත් වෙනවා. අනේ කෙලින්ම කියලා කියන බුදු වෙන හැටි. ඈතක නෙවෙයිනේ. මේ බුද්ධ වචනේ. ඉතින් දැන් බලන්න මේ කියන තැන දැන් බලන්න ඕන අහවල් පොතේ අහවල් පිටුවේ තියෙනවා නෙමෙයි. අහවල් ත්‍රිපිටකයේ තියෙනවා අතර නෙමෙයි. මේක දිහා බලන්න. ඔබේ ගාව බලන්න කරන්නේ කරවන්නේ නැති විඳින්නෙක් විඳවන්නේ නැත්නම් තියෙන්නේ කොහෙද? ඔය. කියන්නේ. තමන් ළඟ නැහැ නේද? කරන්නේ කරවන්නේ නැති විඳින්නෙක් විඳවන්නේ නැත්නම් තමන් ළඟ නැද්ද? තදනින්ද. ඒක තමයි. ඉතින් තදනින්ද කියන තැන බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඔය එක කොටක්. ඔය කඩල පෙන්නුවේ විතර දැනගන්න ඕන හන්දා. නැත්තම් කඩල පෙන්වන්න බෑ චක්‍රයක්. මම ඔබට පෙන්නුවේ කඩල පෙන්නුවේ ඒක දැනගන්න ඕන. එතකොට දැන් අපේ ළඟ තියෙනවා කරන්නේ කරවන්නේ නැති විඳින්නෙක් විඳවන්නේ නැති ඊටාම පිරිසුදු ධර්මයක් තියෙනවා. ඒක තමයි අපි පාරමී. අනාදිමත් සංසාරේ අපි ගෙන ආපු දේ. ඊතර තියෙනවා. නමුත් අපි යෝගෙන් වැඩ ගත්තද මිනිස්සෙක් වශයෙන්? නෑ. නෑ වැඩ ගත්තේ නෑ. දැන් අපි හැම කෙනෙකුටම වෙච්ච දේ. ඊළඟට දැන් අපි මොකද කරන්නේ? අන්න බුදුහාමුදුරේ එකක් පෙන්වනවා අනික් කොන. අනික් කොන පෙන්වන්නේ මොකද්ද? අපි සාපේක්ෂවාදී චින්තනෙන් ඉන්ද්‍රියට අවදි වෙන හැටි. කම්මස්ස කෝම්මි. දැන් අතන මේ පැත්තේ කර්මයේ කරන්නේ කිරියේ නෑ විපාක විඳින්නේ කිරියෙත් නෑ. මෙතෙන්ට එනකොට කර්මය එනවා. කර්මයේ කියන ධර්මයේ මතුවෙන්නේ ඔබට හැම කෙනෙක්ම දැනගන්න ඕන මේ සාපේක්ෂවාදී චින්තනෙ ගන්නකොට මනත් එක්ක. මන නැත්තම් කර්මය එන්නේ නෑ. දැන් ගස් කොළන් වලට මන නැහැ. ඒක නිසා එතන තියෙන ක්‍රියාවක්. දැන් අපිට තියෙන්නේ සතෙක් නිසා අපිට කර්මය තියෙනවා. ඒක තේරුණාද? ඒක ගස් කොළන් වලට තියෙන අතුපර කඩලා ගියා අනේ ගහේ කර්මය කියලා කියන්නේ නැහැ නේ. අපි ඒක කියන්නේ ක්‍රියාවක් කියලා. නමුත් කෙනෙකු යටත් කරනොත් උගේ කර්මය. ඒක කර්මය කියන්නේ කාටද? මනත් එක්ක සම්බන්ධ වෙනකොට සතෙක් කියලා අපි පිළිගන්නවා. ඒක ප්‍රඥාක්තිය. හැබැයි මේකේ ඇත්ත වශයෙන්ම සතෙක් නෑ. මම ඒක පැහැදිලි කරලා පෙන්නන්නම් ඔබට. මේ හැම දෙයක්ම මම පෙන්නනවා. සතෙක් තමයි ළඟ නෑ. දැන් ඔබ බලන්න. ඔබේ තදින්ද කෙනෙක් හිටියද? මරණ කෙනෙක් හරි උපදින කෙනෙක් හරි හිටියද? නෑ. හිටියද? අවංකව කියන්න. හිටියේ නෑ. මරණ කෙනෙක් හිටියේ නෑ. උපදින කෙනෙක් හිටියේ නෑ. නමුත් බලන්න ඉන්ද්‍රියව දෙනකොට කම්මස්ස කෝම්හි කම්ම යෝනි. ඒතර කර්ම යෝනිය කියන්නේ මව යෝනිය නෙමෙයි. කර්මය යෝනියට ආවේ. ඒ කර්මය උපදින්නේ. ඒකට මේක ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඒතර කර්මය මුල් කරලා මේක උපදින්නේ. මනත් එක්ක යනවා. ඒතර සතෙක් වෙනවා. කම්මස්ස කෝම්හි කම්ම යෝනි කම්ම බන්දු. බන්දු කියන්නේ යහළුවා කියන එකයි. ඒතර වෙන යහළුවෙක් නෙමෙයි මේ කර්මයම තමයි යහළු වෙන්නේ මනත් එක්ක. මේ ඉන්ද්‍රියවදි වෙන්නේ. කම්ම බන්දු කම්ම පටිසරණෝ. තමන් පිළිසරණ කරගත්තෙත් තියෙනවා.
කම්ම පටිසරණ. ඒකට දැන් කම්ම දායාදෝ. ඒක දායාදේ කියලා කියන්නේ කවුරු හරි දීපු එකක්. දැන් කෙනෙක් දෙනකොට දායාදයක් දෙනුනේ. දැන් කවුද මේ දායාදි දුන්නේ? අපේ ඉන්ද්‍රිය අවදිකොට. මුලාව නැමැති මාම. අපි මොකුත් දන්නේ නැහැ තදින්දී. අවදි වෙනකොට අපිට දායාදයක් හම්බ වෙලා දෙනවා. මම තමයි ඇහෙන් බලන්නේ. මට ඇහැකුත් තියෙනවා මම බලන කෙනෙකුත් තියෙනවා. මේකට පැහැදිලි වෙනවා. කවුද දැන් මැරෙන්නේ? දැන් උඩ වෙන මැරෙන එක්කෙනා කවුද කියලා. මැරෙන්නේ අසකරණාසේ දිවසයි. ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? දැන් ඔබ දාගත්තු ලඩක් වෙච්ච දැන් උඩ පේන්නේ නැහැ. ඔබ දාගත්තු ලඩක් වෙච්ච පේන්නේ නැද්ද? ඒ ගැඹුරුයි මේක මේ පාඩම. එතකොට දැන් ඔබ දාගත්තු ලඩක් තියෙනවා. දැන් තදනින්දේකට මරණයක් තුනේ නැහැ, උප්පත්තියක් තුනේ නැහැ. ඉන්ද්‍රිය අවදිනකොට සාපේක්ෂවාදී කින්තරින් අපි දාගත්තා. මරණ උප්පත්ති පහ. උප්පත්ති පහක් දාගත්තා. මොකද්ද? ඇහි උප්පත්තිය, කනේ උප්පත්තිය, නාසයේ උප්පත්තිය, දිවේ උප්පත්තිය, කයේ උප්පත්තිය. ඊළඟට අපි දකිනවා මව්ගෙන් උපදිනවා කියලා. මව් යෝනියෙන් උපදිනවා කියලා. ඒකට උප්පත්ති හයක් තියෙනවා. මේකට කියන්නේ පුනරුත්පත්ති. මේකට කියන්නේ මොකද්ද? පුනරුත්පත්ති. මේක බණ පොත්වලක් තියෙනවා. හැබැයි මේක බුදුහාඳුනගේ ධර්මයක් නොවන බව තේරුම් කරගන්න. මේන්න මේක තමයි ලොකුම බුලාව. ඒතර මේ කවුද දේශනා කරේ? බණ පොත්වලින් දායනදල ඉනවා. මේක වේදාන්ත ධර්ම. ඒතර පුනරුත්පත්තිය කියන එක බුද්ධහම නෙවෙයි. පුනරුත්පත්තිය කියන එක බුද්ධහම නෙවෙයි. බුදුහාඳුන මොකක්ද දේශනා කරේ? බලන්න. ධම්මචක්කය. අකුප්පාමේ චේතෝ විමුක්ති අයමන්ති මායාති නත්තිදානි පුනබ්භවෝ. බුදුහාඳුර පෙන්නන්නේ පුනර්භවයක් නැතිව. නමුත් ඔබ හිතන්නේ දැන් මැරිලා මැරලා තනක් සොයා ගන්නකම් අර මීමැස්සෝ වගේ. අර මීයේ කැඩුවට පස්සේ මීමැස්ස කියලා කොහේ හරි එල්ලේ ඉන්න තනක් සොයා ගන්නකම් සතියක් දෙකක් තුනක් තුන් මාසයක් ඉඳලා මේ මව කුසකට එනවා. මොකද? අමුලක. මට මේක නොකිය බෑ. ඒ මොකද මේ ධර්මයේ පෙන්වන්න ඕන නිසා මම මේ කියන්නේ. ඒතර කිසිකට වාද විවාද කරන්න දෙයක් නැහැ. මේක පැහැදිලිව පේන දෙයක්. අහන එකක් නෙමෙයි. ඔබ බලන්නේ මේ කියන දේ. මොකද්ද මේ කියන්නේ කියලා. ඔබට වෙන කතාවක් කියන්නත් බෑ. මේක මැරෙන්නේ මොනවද කියලා දැන් පෙන්නේ. උපදින්නේ තදිනින්දේ ඉන්ද්‍රිය ඔබේ හැදුනට ඔබ දන්නේ නැහැ තියනවාද කියලා. නමුත් ඇහැ ආවද වෙනකොට දැන් ඔබ දකින කෙනෙක් ඉන්නවා. දකින කෙනෙක් ඉන්නේ නැහැ නේද ගන්නකොට තදිනින්දේ ඉන්නේ. දැන් දකින කෙනෙක් ඉන්නවා. එයයි නෙවෙයිද මැරෙන්නේ, කිනා නෙවෙයිද මැරෙන්නේ. ඒක සෝල් කියාවි, ආත්මය කියාවි, ජීවය කියාවි, එන ජීවිතය කියලා කියාවි. ඔබට ජීවිතයක් තියෙනවද? මම අහන ප්‍රශ්නේ. මේ ධර්මයෙන් කියන්නේ ඔබට ජීවිතයක් තියෙනවද? කියන්න බලන්න. බෑ දු කියන්න. තියෙනවනේ. මම කියව නෑ කියලා. මම ඔප්පු කළ වෙන්නේ නැtei කියලා නිකන් ඉන්නේ නෑ. ඔබලට ඔප්පු කළ වෙන ඔබලට පුළුවන් මෙම දාන්න. ඒක මේ කියන දේ. දැන් ඔබලා කියනෝනේ ජීවිතයක් තියෙනවා කියලා. හරි? මම කතා කරන්නේ මේ විදියට. ඔබයි මමයි ගමු. මේ කතාව පෙන්නන්න ඕන. උදාහරණයක් මේ. දැන් ඔබ තදනින්දේ ඉන්නේ. මම ඉන්නේ වෙන දෙලින්ද. දැන් ඔබ තදනින්දේ ඉන්නකොට මම ඉන්නේ අවදි වෙලා. හරි? හොඳට තේරුම් ගන්න. මම අවදි වෙලා ඉන්නවා ඔබ තදනින්දේ ඉන්නවා. දැන් මෙතන දැන් ඔය පෙන්නුවේ අපි දෙන්නෙක් ඉන්නේ දෙහික. මොකද ඒක රෙලිම් දෙහික. එකක් ඉන්නේ එකිනෙක ඉන්නේ තදනින්දේ අනිත් දෙන්නේ එක්කෙනා ඉන්නේ අවදි වෙලා. මම අවදි වෙලා ඉන්නවා හිතන්නේ. ඔබ ඉන්නේ තදනින්දේ. දැන් මට පේන මගේ ඉන්ද්‍රිය වලට ඇහැට ගන්න නාද වෙනවා. ඔබගේ ආස්වාද ප්‍රාස්වාසය තියෙනවා. ලේ ගමන් කිරීම තියෙනවා. මම දකින්න ඒක. හැබැයි ඔබ දන්නේ නැහැ. ඔබ තදනින් නිසා මොකුත් දන්නේ නැහැ. මම දන්නවා. ඉතින් මම දැනගන්න මම කලබල වෙන්නේ නැහැ. හරි? ලේ ගමන් කිරීම ආස්වාද ප්‍රාස්වාස දැකන සතා ක්‍රියාත්මකයි කියලා අපි කියනවා. දැකලා මේ දැන් ඔබ ජීවත් වෙනවා කියලා මම අහනවා. ඉතින් මම දැක්කම මේ ගුවක් ගස්සර මේ එක කරන්නේ නැහැ නේ. කලබල වෙන්නේ නැහැ නේ. මේ උදාහරණ කිව්වේ. පැහැදිලිද? මේ උදාහරණේ මේ තේරුම් කරගන්න කියන්නේ මට හිටිනත් එක මේ කියන්නේ. දැන් ඔබ අවදි වෙනවා. දැන් අපි දෙන්නම ඉන්නේ එක තැනක. මම කියනවා ඊහන්දාවේ ඔබ තදින්ද හිටියා. ඔබ ගොරෝගොර නිදාගත්තා. ඔබට කියන්න පුළුවන් නෑ මම ඒක පිළිගන්නේ නෑ. එහෙම කියන්න පුළුවන්. හොඳයි විශ්වාස නිසා අපි එහෙනම් එහෙම වෙන්නේ නැති නම මම තදින්දකොට මම ගොරවන්නේ නැති ආස්වාද ප්‍රාස්වාද කරන්නේ නැති. ඒක හරියට දැනගන්න නෙවෙයි කියන්නේ. මගේ කීම නිසා ඔබ පිළිගන්නවා. මේ අවදි වෙනවා. හැබැයි මට මේ චින්තනය හරහා මගේ ජීවිත කාලේ ඔබ අවදි වෙච්ච වෙලාවේ හැම වෙලාවකටම මම කතාව කියනවා. ඔබ අවදි නම් මම කතාව කරනවා. ඔබ කවදාත් ඉගෙන ගන්නවද? අයිමත් ඔබ තදින්ද ගියම විදිය. බැරිද? මං කියන කතාව පිළිගන්නේ නැහැ. ඔබ තදින්ද ගියම විදිය.
එහෙමනම් ඔබ තේරුම් කරගන්න බුදු බව ඔබට උගන්වන්න බෑ මට. පැහැදිලි? නමුත් ඔබට දකින්න පුළුවන් මේක. මම හුඟක් උදව් කරනවා ඔබට මේක. හැබැයි මගෙන් ඒ උදව්වෙන් ඔබේ බුදු වීම සම්මා සම්බුද්ධයි ඔබ ඔක්කොම දකින්නේ මගේ උදව්වෙන් නෙමෙයි. ඔබම මේක දකිනවා. ඇයි? ඔබම මේ මුලාව ඇති කරගත්තේ. ඔබේ මුලාවෙන් ඔබම ගැලවෙන්න ඕන. මනුස්සයට පුළුවන්. දැන් මනුස්සයට මුලාව තියෙන්නේ තදට ඉන්නේ. මොනම දෙයක්වත් දන්නේ නැහැ. මොනම දෙයක්වත් දන්නේ නැහැ. අවදි වෙනකොට අපි දන්නේ නැහැ කියලා කියන්නේ මොනවද කියලා දැන් බලන්න. දැන් ඔයත් අහන ප්‍රශ්න. දැන් සමහර කට්ටිය මගෙන් අහන්නේ දෙවියෝ ඉන්නවද? ඈ? දෙවියෝ ඇද්ද නැද්ද? ඉතින් මට පැහැදිලි උත්තර දෙන්න. මම කියන්නේ නැහැ දෙවියෝ නැහැ කියලා. දෙවියෝ ඉන්නවද කියනවද? නැහැ. ඒක කියන්නේ නැහැ. මම ඔබලට දෙවියෝ බලා ගන්න ක්‍රමයේ කියා දෙනවා. ඒක වඩාම හොඳයි. ඈ? එතකොට ඔලුවක් එනවා. දැන් උදාහරණයක් කියන්නේ දැන් ඔබ ප්‍රඥප්තිය හරහා මව කුස පිළිගන්නවා. හැබැයි මේ මව කුස පිළිගත්තට ඔබට ඒක තේරෙන්නේ නැහැ. මව කුසට කොහොමද ආවේ? මව කුස මාස 7ක් ඉඳලත් බිහි වෙන්න පුළුවන්. මාස 9ක් ඉඳලත් බිහි වෙන්න පුළුවන්. මාස 10කුත් ඉඳලා බිහි වෙන්න පුළුවන්. එතකොට හැම කෙනෙක්ම මේ මව කුසෙන් ආවයි කියලා පිළිගන්නවා. කපන්නේ. නමුත් ඒ හරිය විදිහට කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. ඒ මොකද ඒ හරියට මට කියන්න පුළුවන් මේක කරයි. ඔබේ ඉන්ද්‍රිය වැළෙනකොට මේ ඔක්කොම ඔබ කවර එකක් ඇතුළේ හිටියේ. ආස්වාද ප්‍රාස්වාද කරේ නාකෙන් නෙමෙයි. ඒක තේරෙනවද නැහැ. පෙකිනි වෙල. මවගේ පෙකිනි වෙලෙන් තමයි ඔබ ආස්වාද ප්‍රාස්වාද කරේ. ඒකට කියන්නේ කාශය ශ්වාසය කියලා. ආස්වාද ප්‍රාස්වාද කියන්නේ නැහැ. නායෙන් කරන එකට තමයි ආස්වාද ප්‍රාස්වාද. දෙන්න කියන්නේ මොකද්ද? කාශය ශ්වාසය. ශ්වාසය කියලා කියන්නේ. ඒක අපිට ආයමත් වෙනවා අපේ මරණය සිද්ධ වෙනකොට. ශ්වාසය හිටින එක. එතකොට මෙහෙන් ආස්වාද ප්‍රාස්වාද අභ්‍යන්තරයේ කියන වාතය තමයි මේ වෙන්නේ. අපි කියන ශ්වාසය හිටින එක. දැන් එතකොට දැන් ඔබට පැහැදිලිව වෙන මේ තමන්ගේ ජීවිතය ගත්තාම ඔබ මව කුස මාස 10ක විතර කාලයක් හිටියා. එතනින් ඔබ බිහි වුණා. පැහැදිලි? දැන් බිහි වෙලා දැන් උඩුකුරුවේ ඉන්න තොටෙල්ලි හරි පද්දුරක හරි ඔබ ඉන්නවා. මේක ඔබ සිහි කරන්න. එතකොට ඔබේ තත්ත්වය මොකක්ද? දැන් එතකොට දැන් ඔබ සමාජයට දැන් මුහුණ දෙන්න ඕන. දැන් ඇහැ විවෘතයි. අර කවර හේක නෙමෙයි තියෙන්නේ. කනත් දැන් විවෘතයි. නාසයත් දැන් විවෘතයි. දිවත් විවෘතයි, කයත් විවෘතයි. දැන් ඇසට ආලෝකයේ අන්ධකාරය එනවා. කනට ශබ්ද එනවා. නාසයට ගන්ධ එනවා. දිවට රස එනවා. කායට ස්පර්ශ එනවා. මන ධම්ම වශයෙන් ප්‍රදාන. නමුත් මම අහන ප්‍රශ්නේ මේකයි. ඔබ මොනවද ඔතනින් වෙන් කළා ගත්තේ? අම්මා කෙනෙක් දැනගත්තද? අම්මා කෙනෙක් දැනගත්තද? අම්මා උදව් කරන්නේ නැද්ද? තාත්තා කෙනෙක් දැනගත්තද? අයියලා කළ කෙනෙක් සමාජයෙන් දැනගත්තද? දැනගත්තේ නැහැ. මොකක්ද එතන තුන් තත්ත්වය? උදේ පොඩ්ඩක් බලන්න. දැන් මේ ඇහැට යමක් ගැටෙනවා. දැන් ඇහැට ගැටුණා. ගැටුණා ඔබ අම්මා කියලා වෙන් කරාද? ඈ? තාත්තා කියලා වෙන් කරාද? අයියා අක්කා කියලා වෙන් කරාද? ඒක සමාජෙ හිටිය හැටි ඔබට පේන්නේ නැද්ද? දැන් මේ අද කිව්වහම දැන් එයා හරි නරකෙක් කෙනෙක් කියනවා. එයා හරි හොඳ කෙනෙක් කියනවා. මේ දෙන්නම එකට අරගෙන හිටියේ. හරිද? ඒකද කියන්නේ? මව කුසෙන් බිහි වෙලා හිටියේ ওই විදිහේ තත්ත්වයක. දැන් මේ ගැන බුදුහාමුදුරු මොකද කිව්වේ? අපි බුදුහාමුදුරු කියපු දේ බලන්න ඕනේ. මේ ගැන බුදුහාමුදුරු කිව්වේ ප්‍රබාස්වර විදම් වික්‍රේ චිත්තං. ප්‍රබාස්වර මනසක් අපිට තියෙනවා. අපි හැමෝටම ප්‍රබාස්වර මනසක් තියෙනවා. කොයි වෙලාවෙද? මව කුසෙන් බිහිවර උඩුකුරුවේ. ඊළඟට අපිට උනේ මොකද්ද? කියලා ඊළඟට පෙන්වන්න උනාද? පංචකෝ ආගන්තුකේ උපක්කලේ උපක්කලිට්ඨං. පංචකෝ ආගම මේ පහ අසකරනාවේ ඉවරයි. මේ ආගන්තුක උපක්‍රේෂන් පස්සේ ආපේ. අපේ මනස විකෘතියටපත් වෙනවා. වැරදි විදිහටපත් වෙනවා. මේ කියන්නේ මොකද්ද? ඔබ දැන් උඩුකුරුවේ ඉන්නකොට මේ ඉන්ද්‍රිය වල ගැටුණා. අර බෙරේට තට්ටු කරාම වදින වගේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට ආරම්භයට ගැටෙනවා. ඇහැට වර්ණ රූප වෙනවා, කනට ශබ්ද රූප වෙනවා, නාසයට ගන්ධ රූප වෙනවා, දිවට රස රූප වෙනවා, කායට ස්පර්ශ රූප වෙනවා, මන ධම්ම වශයෙන් එනවා. මේ එකක්වත් ඔබ වෙන් කළ ගත්තේ නැහැ. තුන් මාසයක් කොහොම හිටියා. මේ තුන් මාසයක් ඔබට ඉන්නකොට ඔබ උදර දෙයක් තියෙනවා. දොස්තර මහත්තයන් කෙනෙක් කියන්නේ මේ ශරීර සෞඛ්‍ය නිසා ළමයා මුණින් හැරෙනවා කියලා. ඒකට ශරීර සෞඛ්‍ය නිසා නේ ළමයා මුණින් හැරෙන්නේ. මර මෞකස ප්‍රේසන්දික ප්‍රඥප්තිය පිළිගන්න ප්‍රඥප්තිය හරහා. මේ සාපේක්ෂව කියන්නේ පිළිගන්න මෞකස ප්‍රේසන්දිකත්ව අවස්ථාවේ මේ මුණින් හැරෙන අවස්ථාව දක්වා. හදවතේ ඔබට දැනෙනවා ඒක ඔබට දැනෙන්නේ යමක් ඇත කියලා. මේ ඉන්ද්‍රිය වල ගැටෙනකොට. ඊට පස්සේ තමයි ඔබ මුණින් හැරෙන්නේ.
මොකටද ඔබ මුණින් හැරෙන්නේ? දැන් 3 මාසයක් පුඩු කරු ඉඳලා මුණින් හැරෙන්නේ මොකටද? හම්බ කරන්නේ. ඇයි හම්බ කරන්නේ? ඇයි හම්බ කරන්නේ? දැන් බලන්න ඒ පර ළමයා මුණින් හැරෙන පස්සේ කරන වැඩි බලන්න. Taman කරපු වැඩි බලන්න. දැන් ඔබට පේනෝනේ මොකද? කුණු කැල්ලක් අවුන කටේ දා ගන්නවා. මෙන්න මේක තමයි හම්බ කරේ. මේකට තමයි මේ හම්බ කරන්නේ. මේක පාත් කරන්නේ. මේ කවුද? මගේ ජාතකයෙන් ගත්තොත් කාවින්ද? මේ කවුරුද දන්නවනේ කාවින්ද කිව්වහම? කවුද මේ? කාවින්ද. මොනවා හරි කුණු කැල්ලක් කවුද? මේ කාවින්දට මේව දෙන්නේ මොකටද? මොනවා හරි කුණු කැල්ලක් කවුරුත් එයා කටේ දා ගන්නවා. මේ හම්බ කරන්න පටන් ගත්තා. මොකටද හම්බ කරන්නේ? මෙතන ඉන්නේ අයියා. මෙයා උඩින් ඉන්නේ කෙනා අයියා. මේ මල්ලි. හරි? මෙයාට මොනවා හරි දැමෙන්නේ නැත්තම් මෙයා උඩට පල්ලෙහාට යන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. මෙයා ජීවත් කරන්නේ මෙයා උඩට පල්ලෙහාට යන්න ඕන නම් මෙයාට මොනවා හරි දාන්න ඕන. මේකනේ අපි කරන්නේ කවුරුත්. ඕක තමයි ඉතින් එයාකට මෙයාට හොඳ ඒ ඕන. ලස්සන ඇඳම් පුටු ගෙවල් දොරවල් ඕන. මෙයාට හොඳ සංගීත බාන්න ඕන. මෙයාට හොඳ සුවඳ වර්ග ඕන. මෙයාට හොඳ රස බොජුන් ඕන. හරි? මෙයාට අඳ පුටු ලස්සන දේවල් තියෙනවා සැතපෙන්න. මේ පස් දිනාට ඉතින් ඕකමනේ අපි කරන්නේ. හම්බ කරන එක තමයි කරන්නේ. ඒක වැරදිද? නෑ. දැන් අපි මේ කරන වැඩේ මේ පින්නේ. දැන් අපි හම්බ කරනවා. මේ පස් දිනා හම්බ කරනවා. මේ කොට ඇති වෙනවද? සමහර අය ඇති වෙනවා. මම නම් හිතන්නේ නැහැ කෙනෙකුට ඇති වෙන්නේ. ඇති වෙන්නේ නැති රහස දන්නවද? හොඳයි ඇති වෙන්නේ නැති රහස දන්නවද? හැබැයි නම් මට එහෙම කෙනෙක් ඉන්නවද කියලා පෙන්නන්න මම අරගෙන පෙන්නන්නම් ඇහක් අරගෙන. හරි? බලන්න එහෙම කියන. දැන් ඔබේ ඇහ ගන්න. උදාහරණ මේ පෙන්නන්නේ. ඔබේ මස් ඇස. ඔබේ මස් ඇස ගත්තාම ඔබේ මේ ඇස වටේට තියෙනවා කළු ඉංග්‍රීසියට වටේට සුදු ඉංග්‍රීසියාව. මේ සුදු ඉංග්‍රීසියාව කියන්නේ මොකද්ද? මොකද්ද? අපි සුදු ඉංග්‍රීසියාව කියලා කියන මොකද්ද මේක? සුදු ඉංග්‍රීසියාව කියලා කියන්නේ මොකද්ද? ඒක විද්‍යානුකූල පදනම මම අහන්නේ. මේ සුදෙන් පෙනෙන විද්‍යාත්මක පදනම මොකද්ද? සුද කියන්නේ සියලුම වර්ණ. සියලුම වර්ණට කියන්නේ සුද. ඒක විශ්වවිද්‍යාල කිව්ව එක කමන්නේ නැහැ බය වෙන්න එපා. සුද කියන්නේ ඔක්කොම වර්ණ වලට සුද. එතකොට මේ සුදෙන් කරන්නේ මොකද්ද? සියලුම වර්ණ ගන්නවා. මේ කළු කියන්නේ වර්ණයක්. ඒකේ මොකද? ඒක ප්‍රතිවිරුද්ධ වර්ණ. ඒකේ මැද්දක් කර තියෙන සිවි හතකුත් එක බබෙක්. බබා කියලා අපි කියනවා. එතන තමයි දැන් අපි කතා කරන්නේ හැම කෙනෙක්ම කතා කරන්නේ මේ හැබැයි ඒක බුදුවරයෙක් පිළිගන්නේ නැහැ නමුත් නඩුකාර උත්තුමියොත් පිළිගන්නවා. ඇහෙන් දැකපු සාක්ෂිය ඔබල පිළිගන්න ඕනේ. නඩුකාර උත්තුමියක් පිළිගන්නවා. කනෙන් අහන සාක්ෂිය නඩුකාර උත්තුමියක් පිළිගන්නවා. ඔබලත් පිළිගන්නවා. නමුත් බුදුවරයෙක් පිළිගන්නේ නැහැ. ඇහෙන් දැකන සාක්ෂිය පිළිගන්නේ නැහැ. කනෙන් අහන සාක්ෂිය පිළිගන්නේ නැහැ. ඊළඟට මට ඔක ඔප්පු කරන්න ඕනේ. ඔබලට. ඔබල බලන්න ඕනේ. මම බලන්න මම පෙන්නනවා. දැන් ඔබේ ඔය ඇහි පේන්නේ සුදු ඉංග්‍රීසියට නෙමෙයි. සුදු ඉංග්‍රීසියට ඔක්කොම වර්ණ මෙතන. දැන් කළුවකින් කරන්නේ රිස්පතු කරලා ගන්නවා. එතන තියෙන්නේ මොකද්ද? උදාහරණයක් අර සිවි හතකුත් එක්ක පොඩි බබා ඉන්නවනේ. බබා කියන තැන දන්නවද? ඇහි බබා. මේක හොඳට අහුම්කම් දෙන්නේ මොකද්ද මම පෙන්නන්නේ කියලා මේ උදාහරණ පෙන්නන්නේ. මේ බබා කියන තැන උතන තියෙන වස්තුව ගැන මම මේ කතා කරන්නේ. දැන් කන් වීදුරු කෑල්ලක් කරගෙන වීදුරු කෑල්ලේ යටින් රහදිය ගෑවම මොකද වෙන්නේ? අනිත් පැත්තේ ඔපයක් මත වෙනවා. ඔපය කියන එක තියෙන. දැන් කණ්ණාඩියේ තියෙන ඔපයක්. ඒ වගේ මේ ඇහි බබාගෙත් තියෙන ඔපයක්. ඔපය කියන්නේ වස්තුවක් නෙමෙයි, ද්‍රව්‍යයක් නෙමෙයි. ඒක රූප ධර්මයක් නෙමෙයි, අරූප ධර්මයක්. නමුත් අපි ඔපය කියලා කියනවා. ඇහි බබා. මේ ඔපය තුල මේ ඇහි බබාගේ ඔපය තුල දැන් බලන්න ලෝකෙ දිහා බලනවා. දැන් ලෝකෙ දිහා බලනවා. දැන් උඩ බැලුවහම මොකද්ද කියන එක දැන් අපිට පේනවා. උඩ දිහාම බැලුවහම ඇතුළේ මොකද්ද? වස්තුවක්. එතකොට වස්තුවක් කොහොමද මේ අපි කියමු අඩි 35ක් විතර තියෙන මේ අතර මේ අතර. මේ අඩි 35ක් එකක් මෙතන පේනවා මේක ඇතුලේ. අපි අහේ බැලුවා තවත් ඈත තියෙන ඒවත් මේක වැටෙනවා. ඒ බබා තුල. එතකොට තව අහස බැලුවාම ඒවත් වැටෙනවා. එතකොට මේක ඉඩ මදි වුණාද? මම කියන්නේ මේ චූටි බබා ඇහැ ඔබට පුරවන්න පුළුවන්ද කියලා ඇහුවේ. බලලා. එහෙනම් ඔබ කිව්වේ අර එනකොට නැtei කියලා මේ.
සමහර කෙනෙකුට එහෙම නෑ කියුතු. ඇසේ සුදෑවිල වෙන්නේ නැති. මේක හරි ප්‍රශ්නයක් මේ හරි ගැඹුරට මේ පෙන්නේ. මේක හැම කෙනෙකුටම මෙහෙමයි. තේරුණාද? ඒතකොට මම මේ පෙන්වන්න ගත්තේ මොකටද? ඔබට නොපෙන්න දෙයක් පෙන්වන්න. මේ අරූප මන පෙන්වන්න. අරූප මනත් ඔය විදිහයි. අරූප මන විශාල එකක් නෙමෙයි. ඇහැට පේන්නේ නැති එකක්. නමුත් කොච්චර දෙයක් පිළිහිටුවත් මේකේ ඉඩ තියෙනවා. ඉඩමදි වෙන්නේ නැහැ. දැන් අපි මේ දාලා ඔක්කොම දාගත්තාම ඔක්කොම ගා ගන්නවා. මනේ. ඒතර මන කියන එක මතක තේරුම් කරගන්න මේ අපි හැම කෙනෙක්ම වරද්දගත්තා නා. මන කියන එක දැන් මනෝපුබ්බංග මාදම්මා කියුවාම ඔබ ගන්නේ කොහොමද? බුදුහාමුදුරු මේක දේශනා කරනවා. මන බුදුහාමුදුරන්ට තියෙනවා. ඔබ පිළිගන්නේ ඒක. බුදුහාමුදුරුවෝ මනේ නිදහස් වෙනවා. මන තියෙන සතාට. මෙන්න මේ කාරණේ ඔබලා දන්නේ නැහැ. සතාට මොකක්ද තියෙන්නේ? මන බුදුන්ටත් මන තියනවද නැහැ? ඇයි එහෙම කියන්නේ? මන තියෙනවා නම් සතෙක්. බුදුහාමුදුරුවෝ සතෙක් නෙමෙයි. දැන් ඔයාලට පැහැදිලි වෙන්නවනේ අර උපකට කිව්වේ මම මිනිස්සෙක් නෙවෙයි, දෙවියෙක් නෙවෙයි, මාරෙක් නෙවෙයි කියලා පෙන්වන්නේ. ඔය ඒක තේරුම් කරගන්න මේ කියපු කතාව. ඒතකොට මන තියෙන එක න සතෙක්. මේ සතා මැරෙන්නේ. මේක සතෙක් ඉන්නවද? දැන් ඔන්න මම ධර්මයක් කියලා කියන්න රතන සූත්‍රය ගැන. දැන් රතන සූත්‍රයේ මේ විදිහට තියෙනවා. සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි තතුහ පායේ ච විප්පමුත්තෝ චචා බිඨානානි අබබ්භෝකාතුං ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුහත්ති හෝතු. වෙන සත්‍යක්‍රියාව ගැන ආශිර්වාදයක් කරනවා. මේ සත්‍යතර සංඝරත්නයේ අපි උතුම් වෙන බුදුරත්නයේ තිබු තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. බුදුරත්නයේ සංඝරත්නයේ ගුවාම දෙක එකමයි. ඒ 아무ත් අපි ගන්නේ බුදුහාමුදුරුවෝ ඉහළයි සංඝයා පහළයි ඒක නෑ. සංඝරත්නයේත් ඒ සමානයි. ඒ කියන්නේ බුදුගුණ 9 සංගුණ 9. දෙකම එක ගුණ. අපේ අර ප්‍රඥප්තිය හරහා අර විදිහට ගන්න බුදුහාමුදුරුවෝ හුඟක් ඉහළ ඉන්නවා සංඝරත්නයේ පහළින් නෑ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ සම්මා සම්බුදු කියන්නේ මේ උන්වහන්සේ බුද්ධත්වයට ලබා ගැනීම මං ආපු දැනට අනික් කට්ටියත් එන්නේ කියලා. ඒකයි සම්මා සම්බුදු කියන්නේ. උන්වහන්සේ දැනගත්තු දේ ඔක්කොම එලි කරනවා. මේ අඩුවෙන් පෙන්නන්නේ නැහැ. දැන් සාමාන්‍ය ගුරුවරු නම් ටිකක් තමන්ගේ ප්‍රොජෙක්ට් හංග ගන්නවා. සම්මා සම්බුදු කියන්නේ මොකක්වත් හංගගන්නේ නැහැ. තමන්ගේ ගුණ ඔක්කොම පෙන්නනවා. ඒකයි සම්මා සම්බුදු කියන්නේ. එතකොට උන්වහන්සේ ආපු තැනට අනිත් අයට එන්න පුළුවන්. අර ඒක වහලා තියෙන්නේ බමුණෝ. හොඳට තේරුම් කරගන්න. බමුණෝ වහලා තියෙන්නේ. බමුණෝ කියන්නේ අපිට විතරයි මේක පුළුවන් අනිත් කටට බෑ කියලා. දැන් ඔබට මේ සම්මා සම්බුදු ගුණය අරගෙනයි මම ඔය පෙන්නන්නේ. දැන් මේ සම්මා සම්බුදුරන් වහන්සේ කෙනෙක් වශයෙන් අපිට කතා කරන්න බෑ. දෙයක් වශයෙන් කතා කරන්න බෑ. ඇයි එහෙම කතා කරන්න බෑනේ? කේවට්ට කියන බ්‍රාහ්මණය. යමුතෙන් කේවට්ට කියන බ්‍රාහ්මණය බුදුහාමුදුරුවෝ දැනගන්න මේ බුදුහාමුදුරුවෝ ගැන අහනවා. නිවන ගැන අහනවා. නිවන කියන්නේ මොකද්ද? දැන් ඔයතුන්ටත් එහෙම දැනගන්න පුළුවන්. හැබැයි නමුත් ඔක තේරෙනව නෙමෙයි අහනවා මිනිස්සු. දැන් බුදුහාමුදුරුවෝ උත්තර දෙන්න හැටි බලන්න. කේවට්ට බ්‍රාහ්මණය. විඥානං අනිදස්සන අනන්තං සම්පතෝ පහං එත්ත ආපෝජ පඨවේ තේජෝ වායෝ නගාදති එත්ත රසංච දීගංච අනුන් තූලං සුභාසුභං එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. දැන් ගාත ඒ පද හයකින් කිව්වේ. දැන් පොතන් පළමුවෙන්ම විඥානය කියලා පෙන්නන්නේ නිවන. නිවන ඇහැට පේන්නේ නැහැ. අපේ මනස ඇතුළේ නිවන දකින්න බෑ. ඒකයි වක්කලි එළියුවේ. වක්කලි අර බුදුහාඳුරණක මහාන වෙලා බුදුහාඳුර කන හැටි බොන හැටි අවදි හැටි බලන් හිටියා. 3 මාසයකදී ලෙලෙව්වා. ඇයි? වක්කලියේ ඔබට බුදුන් දකින්න බෑ මනුෂ්‍යයා බලන් හිටලා මේ ඉන්ද්‍රිය ආර. ඒ කියන්නේ ඉන්ද්‍රිය වලින් බුදුන් දකින්න නැහැ කියන එකයි මේ කිව්වේ. ඔබට බුදුන් දකින්න අවශ්‍ය නම් මා දේශනා කරන ධර්මය අහන්න. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් මගේ ධර්මයේ දකීද? ඇහැද නෙමෙයි. දකීද? හේමා දකී. යමෙක් ධර්මයේ දකින්නේ කොහොමද? ධර්මය ඇහුවොත් ධර්මය දකින්න ඕන. ධර්මය අහන්න නෙමෙයි කියන්නේ ධර්මය දකින්නේ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් මේ ධර්මයේ දකීද? ඉතින් තමයි ඔබ බුදුන් දකින්නේ. ඒකට මේ ධර්මයයි ඔබ දකින්න ඕන. හැබැයි නමුත් අහන්නේ ගන්න නෙමෙයි මතක තියාගන්න. නමුත් ඔබලා පුත්වලින් ගන්න ඒවම් මේ සුතං ඒකං සම්මයං. එවනේ. එක් සමයේ කියලා තමයි ඒක කාලයත් ඔබට අහුවෙලා. නමුත් තථාගත දර්ශනේ කාලය නෑ. ගැඹුරු තැන.
ඒක මූලපරියාය සූත්‍රයේ බොහොම ලස්සනට පෙන්නලා තියෙනවා. මූලපරියාය සූත්‍රයේ බුදුහාමුදුරු කියන්නේ කාලයෙන් තොරයි. ඒතර අර සියලුම විද්‍යාඥයෝ කාලය උඩ තමයි හැපෙන්නේ. ඒතර කාලය තියෙන්න නම් යම් පටන්ගත්තු සීමාවකන තව තැනක් ඉවර වෙච්ච තැනක් තියෙනවා. පටන් ගන්න ඉඳලා යම් දැන් පටන් ගන්න ඉඳලා ඉවර වෙන කොනක් තියෙනවා නම් ඒ අතර කාලය තියෙනවා. ටයිම් ඇන්ඩ් ඩිස්ටන්ස්. හරි? එහෙම නැත්නම් චක්‍රයක විතර කාලයක් වෙනන්නේ නැහැ. ඒ වගේම ඔබේ තදනින්ද කාලය නැහැ. අන්න ගැඹුරු තැන. හරි? තදනින්ද කාලය නැහැ. ඒතකොට තදින්ද කාලය නැතිනොක තදින්ද මනක් නැහැ. මනයි කාලයයි එකට යන්නේ. කර්මයයි. මනයි කාලයයි කර්මයයි එකට යන ධර්ම. ඒතර බුදුහාඳුනන්ට දැන් බුදුහාඳුර තදින්දෙන් අවදි නිසා කාලයට අහු වෙන්නේ නැහැ. මනට අහු වෙන්නේ නැහැ. චින්තනයට අහු වෙන්නේ නැහැ. අපි හිම නෙවෙයි අපි සාපේක්ෂවාදී චින්තනෙන් අවදි වෙන නිසා අපි කාලයට අහු වෙනවා, මනට අහු වෙනවා, තදින් දෙනවා. දැන් ඔබට මේ තදින් දෙන ප්‍රතිඵලය ඔබ දන්නවද මොකක්ද කියලා? දැන් ඔබලා හිතන්නේ මේකේ තියෙන ගැඹුර බලා ගන්න. ඔබ කවදා නිදැක්ක පැත්ත. මම දන්නේ නැහැ තේරෙද මේ කිව්වහම. දැන් ඔබ කුඩා කාලේ හිටියේ ඔබ දැන් කොච්චර වෙනවද? දැන් මේ ස්පෑන්ඩ් එක කොච්චර ස්පෑන්ඩ් වෙනවද? කොච්චර විශාලද දැන්? දැන් ඔබ කියන්නේ මොකද? දැන් මව කුසෙන් බිහි වෙනකොට ඔබ හිටියේ ඔබද දැන් ඉන්නේ? වෙනස් නේද? නෑ. වෙනස් කෙනෙකුත් නෙමෙයි. එයාත් නෙමෙයි. මොකද්ද ඔබට උනේ මොකද්ද කියලා දන්නවද? ඔබ දන්නේ නැහැ මොනද? අපි කියන්නේ මේ මේරුවා ජරාටපත් වෙන ඔය නොඑක් ලෙඩ කතා කියනවා. නමුත් සත්‍ය සිද්ධිය තමයි මේ තදනින්දයි ඉන්ද්‍රියවදිය අඩනින්දයි මේ ක්‍රියාදාමයෙන් තමයි අපරෝකුනේ. ඔබට මේක පේන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මේ තදනින්ද කියන ධර්මතාවය ඔබ හිතන්නේ මේ තදනින්ද විතරයි තියෙන්නේ කියලා. දැනුත් තියෙනවා. ඒක තේරෙනවද? ඒක මම ඔප්පු කරන්නේ කොහොමද ඔයයන්ට? මේක සත්‍යය කියලා මම ඔප්පු කරන්නේ කොහොමද? මට ඔප්පු කරන්න මම කියන එක තේරුම් ගත්තා මේක බොහොම කල්පනාවෙන් අහගන්න ඕන. දැන් තදනින්ද ඉන්නෝනේ. දැන් ඔබ කියන්නේ අවදිවල ඉන්නවා කියලා. මම කියන්නේ ඔබ අවදිවල නැහැ. මොකද මෙහෙම වැහුවොත් මට තේරෙන්නවත් දන්නේ නැහැ. මම මේ විදිහට අහන්නේ. දැන් ඔබ අවදි වෙලා ඉන්නේ. අවදි වෙලා ඉන්න අවස්ථාවේ ඔබට තදින්ද කියන එකක් තේරුම් කරගන්න පුළුවන්ද? පුළුවන්? එහෙම කියන්න බෑ. එහෙම කිව්වට බෑ. තදින්ද තේරුම් කරගන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ ඔබ දැනගෙන නෙමෙයි තදින්ද යන්නේ කියන එකනේ මම කියන්නේ. ඔබ දැනගෙනන තදින්ද යන්නේ කියලායි මම අහන්නේ. නෑ. ඇයි ඒ? ඔබ දැනගත්ත නම් තදින්දක් නැහැ. පැහැදිලිද? එතකොට දැන් ඔබ තේරුම් කරගෙන දැන් ඉන්නේ කොතනද ඉන්නේ? අවදිය නෙමෙයි. දැන් ඔබ කියන්නේ අවදිය කියලා. ඔබ අවදිය කියලා කිව්වට ඔබ අවදි වෙලා නැහැ. ඇයි එහෙම කියන්නේ? ඇයි නැවතත් ඔබ තදින්ද නොගිහිල්ලා ඉන්නවනම් ඔබ අවදි වෙලා? මේක තේරෙන්නවද නැහැ. අවදි වුණා නම් ඔබට තදින්ද යන්නත් බෑ අරින්ද යන්නත් බෑ. ඔබ අවදි වෙලා ඉන්නේ කියලා මම අහන්නේ. අපි ප්‍රඥප්තිය හරහා අවදි වෙලා ඒකට අවදි වෙලා නැහැ. ඒ කියන්නේ දැන් මේ අවදිය කියන වචනේ අපි පාවිච්චි කරනවා නම් අපිට අවදිය කියන වචනේ කියනවා නම් අත් වශයෙන්ම තදින්ද තියෙන්න බෑ. හරිද? බලන්න ටිකක් කල්පනා කරලා බලන්න. මම මේ කියන්නේ මොකද්ද කියලා. අවදිය කියන වචනේ තියෙනම නම් අපේ ජීවිතේ අපිට තදින්ද කියන එකක් තියෙන්න බෑනේ. කොහොමද තියෙන්නේ? තදින්දගේ අවදියට විරුද්ධයිනේ. අඩින්ද කියලා එකක් කියන්න පුළුවන්. ඒක අනිත් පැත්තෙන් කියනවා මෙහෙම. දැන් ඔබ අවදි වෙලා ඉඳලා තදින්ද යනකොට ඔබ දන්නවද? අඩින්ද කියනකොට දන්නවද? අන්න එනම් මොකද ඔප්පු වෙනවනේ. ඒතකොට ඔබ අවදි වෙන්නේ නැති විත්ති. ඇයි? ඔබ නොදැනුවත් යනවනම් නොදැනුවත් බව ඔබේ ගාව තියෙනවනේ. අවදි වුණාට. මේක තේරෙනවද දැන්? මේක හැබැයි ටික පොළොවට ගන්න එක මේ නිකන් සාමාන්‍යයෙන් මේ කරන වචන කතාවක් නෙමෙයි මේ පෙන්නන දේ බලන්න ඕන මොකද්ද කියලා. ටික අමාරුවක තමයි නමුත් මේක හොඳට ශ්‍රේෂ්ඨ ධර්මයක් නේ. මේක බුද්ධිමත් ධර්මයක්. ඒකට ඔබට මේ බුද්ධියක් තමයි මම මේ දෙන්නේ. වචනෙක් කව කිරීමක් නෙමෙයි මට ඕක.
පැහැදිලි. දැන් ඔබට සිද්ධ වෙච්ච දේ පේනවද? දැන් කවුද අවදුනේ කියන්නේ බුදුහාමරට කියන එවේ කරනවා. අවදුනා කියන්නේ. අවදුනා කියන එකේ තේරුම ආයමත් අදින් පිට යන්නේ. ආයමත් අදින් දෙර යන්නේ නැහැ, අවදෙට එන්නේ නැහැ. මේ අපි මේ දැන් කියන අවදියට. ඇයි? දැන් ඔබට දැන් බණ අහනකොට කොච්චර දැනෙන්නේ? ඔබ දන්නවද? මේ ඔබ හිතන්නේ බණ අහගෙන ඉන්නවා කියලා. ඔබට කොච්චර දැනෙන්නේ? තේන්නේ. මේ කියන ධර්මදේශනා ඔක්කොම ඇහෙනවද කියලා අහුවා. නෑ. ඇයි? තුනෙන් එකක් අඩනින්දට යනවා, තුනෙන් එකක් තදනින්දට යනවා. මේ අවදිය කියන එක ඔබට ඩිංගයි තියෙන්නේ. ඒ වෙලාවට ඇහෙනවා අර දෙකට යනවා. ඒ කියන්නේ මේ කියන්නේ ඔබ අධික වේගයෙන් මේ ධර්ම තුනේ ගමන් කරනවා. ඒක තමයි ඔබ මේ අද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. දැන් අද ලොකු කෙනෙක් කියලා කියන විදිහට මොරලා කියන වයසට ගිහිල්ලා කියලා කියන්නේ මෙන්න මේක සිද්ධ වෙන්නේ. පැහැදිලි? ඔකට අනිත්‍ය දුක්ඛය කියලා හරියන්නේ නැහැ. මේක පේන්න ඕන. ඒතර මේ කාරණේ තියෙන තාක්කල් ඔබට මේ නතර වෙන්න බෑ. දැන් ඔබට පේනවද ගංගාවත් දිහා බැලුවාම වතුර නිකන් බලන් ඉන්නකොට එහෙම තියෙන වගේ පේනවා. ගාලනේ සමහර ඒවා නිකන් එතන තියෙන වගේ. නමුත් එතන තියෙන්නේ නැහැ. නිතරම එතන වතුර පල්ලෙහාට යනවා, තව වතුර එතනට එනවා. ඒ වගේ මේකෙත් තියෙන්නේ මොකද්ද? අර මේ සුළි තුනේ වේගින් යනවා. තේරෙන්නේ? පැහැදිලි. ඉතින් ඔබට මේ යථාර්ථය දකින්න බෑ. පැහැදිලි. ඒකට දැන් මේ දැන් හොඳයි. දැන් උපසෝතුම අතට තදනින්ද ඉන්නකොට ඔව් ඔය තුනේම අපි යනවා. මොකද තදනින්ද නෑ ඒක නෑ. ඒ තදනින්ද යනවා කියලා කියන්නේ මෙහෙමයි. තදනින්ද කියන ධර්මයේ ඉන්නකොට දැන් තදනින්ද තමයි මුසුවර මේ මුලාවත් එක්ක ඉන්නේ. ඒ කියන්නේ මේ ආපු මුලාව අඩනින්දරක් යනවා. ඒකනේ දැන් අපිට අඩනින්ද ගැන කියන්න බැරි. දැන් අඩනින්ද කියන එකට මම පැහැදිලි කරලා පෙන්නවනේ. අඩනින්ද කියන්නේ මොකද්ද? අඩ කියන්නේ පංගුවක් කියන එකනේ. සම්පූර්ණ දෙයකින් පංගුවක් අඩේ කියන්නේ. ඒතර අඩ උනේ මොකද්ද? උඩ බැලුවොත් අඩක් නෙමෙයි සම්පූර්ණ තියෙනවා. දැන් අඩනින්ද කියන්නේ මොකද්ද? බිම බලපු එකනේ. ඒ කියන්නේ බිම බලගෙන අපි මේකත් එක්ක මම දැන් බලනවා ගත්තා. නමුත් මේක මට නැහැ මේ ඇහැට එන්නේ නැහැ. මේ ආපු දෙය තමයි මනත් එක්ක අපිට පෙන්වන්නේ අඩනින්දදී. මේක පේන්නේ නැහැ. නමුත් මේ ද්‍රව්‍ය ස්වභාවය අපිට පේන්නේ සෙවණැල්ල. දැන් හීනින් පෙන්වන්නේ ඔක්කොම සෙවණැලි. දැන් පැහැදිලි දෙයක්. අඩනින්ද ඒකට අඩනින්ද දැන් හීන ගැන ඔයතර මේ සාත් මේ පේන බලන්න ඕනේ නැහැනේ. සිද්ධ වෙන්නේ ඔච්චරයි. පැහැදිලි. එතකොට අඩනින්ද කියන එක දැන් අපිට පේනවනේ. මේ ඇහි දැන් අපි බලනකොට මේ දෙකක් ගත්තනේ රූපෙක් ගත්තා. මෙතන මේ සෙවණැල්ලක් ගත්තා. නමුත් මේ දෙක මේ දැන් අඩනින්දට යනකොට මේ රූපේ නැති වෙනවා. දැන් අවදි වෙනකොට දැන් රූපයක් තියෙනවා අපි ඒකට ඇටේ කියලා කියවිලි ගන්නවනේ. අතෙන් යනකොට අපිට තියෙන සෙවණැල්ලක් විතරයි. නමුත් ඒ ලෝකේ අපි ඉන්නකොට සෙවණැල්ලක් වශයෙන් නෙවෙයි ඉන්නේ හැබෑවට ඉන්නේ. තේන ලෝකේ. හරිද? දැන් ඔබට පේන්නේ නැද්ද මේක මුලාවක් පිටියේ? පේන්නේ? මම මේ එලිකරේ මේ අපේ ඉන්න මේ ඉන්ද්‍රිය පිළිගත්තු මුලාවේ ධර්ම මේ සාමාන්‍යයෙන් දැක්ක එකක් නෙවෙයි ඔබලා. එතකොට ඇහෙන් පේනවද? හැබැයි බුද්ධ ධර්ම සම්බන්ධව අහන්නේ. දර්ශන සම්බන්ධව. ඇහෙන් පේනවා කියලා බුදුහාමුදුරු කිව්වේ. බුදුහාමුදුරු දේශනා කරන්නේ මේක. ඇහැ නිශ්චලව තියෙනකොට අවිද්‍යාව. ඒක දැන් බලන්න ඕන. ඇහැ නිශ්චලව තියෙන තමන්ගේ තදරින්ද. ඒතර අපි මොකුත් දන්නේ නැහැ. ඇහැ විවෘත වෙන එක දැන් අපි අවදිලිටුට. ඇහැ විවෘත වුණොත් ආලෝකයේ අන්ධකාරය බාධා. ආලෝකයවත් අපිට බාධාව. අන්ධකාරයවත් අපිට බාධාව. ආලෝක කැලුත් පේන්නේ. අන්ධකාරයවත් පේන්නේ නැහැ. ඒතර පෙනීම ඇහි තියෙන එකක්ද? පෙනීම ඇහි තියෙන එකක් නෙවෙයි. ඒතර නමුත් පෙනීමක් තියෙනවා. ඒක අහෙන් එන එකක් නෙවෙයි, කනෙන් එන එකකුත් නෙවෙයි, නාසයෙන් එන එකකුත් නෙවෙයි, දිවෙන් එන එකකුත් නෙවෙයි, කයෙන් එන එකකුත් නෙවෙයි. මන ධර්ම වශයෙන් එන එකකුත් නෙවෙයි. මේ ධර්ම ඉක්මනකට කියනවා. පෙනීම. දැන් බුදු කෙනෙක් කියන්නේ ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ චක්කුම් උදපාදි කිව්වේ. එතෙ මේ මාසස නෙමෙයි. වෙලින් ඇස පහළ වෙනවා. ඒ ඇස පහළ වෙන්නේ ඔබ මේ පැත්ත බැලුවොත් විතරයි. ඒකට ඔබට දුන්නේ ලොකු භාග්‍යයක් අර පෙන්නේ. මෙතෙක් කල් ඔබලා දැක්කේ නැහැ. ඔබලා හිතුවා මේක මේ තවත් සංසාර දිගට යන්න ඕනේ කියලා. සංසාර දිගට යන්න ඕනේ. භාවනාවකුත් නෙමෙයි මේක. එන්න භාවනාවකුත් නෙමෙයි මේ සිදුවෙන විද්‍යාත්මක පදනම ඔබලා බලන්න.
ඒ බලනකොට ඔබට දර්ශනීය පහළ වෙනවා. දර්ශනීය පහළ වුණොත් ඔබ සියල්ලම දන්නවා. කායිමත් අහන්නේ. ඒ දැනුම තමන්ගේ දැනුම. ඔබ දැන් දැනුමේ කියලා අරගෙන තියෙන්නේ මොනවද බලන්න. මේ හැම කෙනෙක්ම දන්නව නොදන්නවයි කියලා කියන්නේ නැහැ දන්නවා. පඬිතුරුත් දන්නවා, දාර්ශනිකයෝ දන්නවා මොනවද දන්නේ? දැන් මව කුසිනෝට මොකුත් කියන්නේ නැහැ. ඒ පාර ඉන්ද්‍රිය වල වැදුනට මොකුත් ගත්තේ නැහැ. මුණින් හැරුණාට පස්සේ පියවර උස්සල මේ දන ගාගෙන ගිහිල්ලා පියවර උස්ස. අම්මේ මට පේන්නේ මොකද්ද? මට මේ ඇහෙන්නේ මොකද්ද? මොකද්ද අම්මේ මේ සුගඳ? මොකද්ද මේ රසය? මොකද්ද මේ කාට දැනෙන ස්පර්ශය? ඉතින් මේ විදිහට ඔබ නොයේ තොරතෝංචන් නැති ප්‍රශ්න සමාජයෙන් අහනවා. අම්මෙන් තාත්තෙන් අයියා කරනවා. දැන් ඒගොල්ලෝ මොකද කියන්නේ? ඒගොල්ලෝ විද්‍යාඥයෝද? හැබැයි විද්‍යාඥයෝ කියන්න පුළුවන්. නමුත් ඒගොල්ලෝ ඔක්කොම දන්නවද? දැන් අහන්නේ මොකද්ද කියලා බලන්න. තමන් අහන්නේ මොකද්ද? තමන් අහන ප්‍රශ්නේ තමන් දන්නේ නැහැ පොඩි කාලේ. තමන් අහන්නේ මෙහෙමයි. මේ ඇහෙන් පේන්නේ මොකද්ද කියලා කියනවා. ඒ පේන්නේ මොකද්ද කියලා අහන්නේ ළමයා දැනගෙනද? නෑ. අර වචන හරහා සාපේක්ෂව. මොකද එයයි අහන්නේ පේන්නේ මොකද මේ ඇහි බබාගේ බටුන සෙවණැල්ල ගන්න අහන්නේ. නමුත් එයයි දන්නේ නැහැ ඒක. එයයි බලන්නේ අර ඒතකොට ඒක පුතේ කුස්ගෙඩිය කියලා අපිට කියලා දෙනවා. ඒක පුතේ දෙල්ගෙඩිය කියලා දෙනවා. ඒ අම්මා කියලා කියනවා. ඒක තාත්තා කියලා කියනවා. අත් වශයෙන්ම කුස්ගෙඩියක් දෙල්ගෙඩියක් උළුගෙඩියක් අපට ආවද? එහෙම ආවනම් දැන් අපි කුස්ගෙඩියේ සිංහලෙන් කියනකොට ඇයි ඉංග්‍රීසි කාරයෝ ජැක්ෆෘට් කියලා කිව්වේ? දැන් අපිට කුස්ගෙඩිය කිව්වා ජැක්ෆෘට් කිව්වා ඒක රණ්ඩු වෙන්න ඕනේ නැහැ නේ භාෂාව හරහා. මම මේ උදාහරණ කිව්වේ. දැන් බලන්න අද ඒවට රණ්ඩු වෙනෝනේ මං කියන්නේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ නේ මේක සිද්ධ වෙන දේ. හරි? මේ සිද්ධ වෙන දේ පේනවාද? ඒකට පේනවා මේක සත්‍යයක් නෙමෙයි. අපිට ජීවත් වෙන්න මේ ප්‍රඥප්තිය ඇති. සමාජය හොඳට ජීවත් වෙන්න හොඳ පුරවැසියෙක් වශයෙන් මේ භාෂාව ඇති. නමුත් Tamange උප්පත්තියේ ජරා ව්‍යාධිය මරණය ජය ගන්න මේ දැනුම මදි කියන එකයි මම මේ කිව්වේ. නැතුව වෙන මොකුත් නෙමෙයි. ඔබේ දැනුම ඇති ඉංග්‍රීසියෙන් හෝ සිංහලෙන් ඕනේ භාෂාවකින්. කමන්නේ මොන භාෂාවකද? ඒ දැනුම ඇති ඔබේ ජීවිතේ ගෙනියන්න. නමුත් ඔබේ උප්පත්තියේ ජරා ව්‍යාධිය මරණය යන්න නම් අපිට ඊට වැඩි දැනුමක් ඒ දර්ශනාත්මක දැනුමක් තියෙනවා. බුදු කෙනෙක් දකින්නේ දර්ශනය. ඒ දර්ශනයේ වචන නැහැ. ඒ දැකපු ධර්මයේ අපි පාවිච්චි කරන වචන වලින් උන්වහන්සේ දේශනා කරනවා. ඒක ගැඹුරු ප්‍රඥා. ඒක නිසා උන්වහන්සේ කියනවා බණ කියලා ඉවරලා මේක තොපතුම්ම කරගන්න. තුම්මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේ ධර්මයෙන් මතු කරනවා තොපතුම්ම කරගන්න. එමෙ ඉතින් තොපතුම්ම කරගන්නව නම් ඔබලත් සම්මා සම්බුද්ධ වෙන්නේ. දැන් එතකොට දැන් මම කියපු දේවල් ගත්තේ නෑනේ. කෙනෙකුගේ ගුරු උපදේශයක් නැතුව තමන්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නව නම් සම්බුද්ධ කෙනෙක්. මේ දුක්ඛ සත්‍යය. අපි දුක්ඛ සත්‍ය කරනවට ආවා. දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද? ඉතින් සත්‍ය හතරක් තියෙනවද? අන්න ප්‍රශ්නය. ඈ? නෑ මේ හොඳට දැනගන්න ඉන්න. මේ හොඳ වටින දේවල්. මේ ඕන කෙනෙක් ගැන බාන්තෝ කරන ඕනම ලොකු නායක හාමුදුර කෙනෙක් ඕන කෙනෙක් ගාව කතා කරන්න. බය වෙන්න එපා. බය වෙන්න එපා කියන්නේ ඒ පල්ලෙහාට යනවනේ මේ අවංකව කියන්නේ. ඔබට දකින්න පුළුවන් දෙයක් මේ කියන්නේ. ආයෙම බය වෙන්න එපා. ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. ඇත්ත කියන්නේ මොකද බය වෙන්නේ? මම කියන්නේ සත්‍ය හතරක් තියෙනවද? ලෝකේ තියෙන සත්‍ය එකයි. සත්‍ය එකයි තියෙන්නේ. ඒක සත්‍ය හතරක් කියලා බුදුහාමුදුරුවෝ කිව්වද නෑ? සත්‍යානං චතුරෝ පද. එකම සත්‍ය පද හතරකින් බුදුහාමුදුරුවෝ විස්තර කරා. මොකද්ද මේ සත්‍යය? අපි කියනවා දුක්ඛ සත්‍ය කියලා. හැබැයි දුක්ඛ සත්‍ය කොට ඔයතර මොකක්වත් තේරෙන්නේ නැහැ. දුක එක කවදාවත් අහලා නැහැ. ඔය අත දුක කියන්නේ බඩගින්න හරි රිදෙන එක හරි එහෙම දුකක් ගැන නෙවෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔය අත අල්ප මාත්‍රයක් අහන්නේ නැහැ දුක්ඛ සත්‍ය ගැන. නම් හොඳයි කමන්නේ දැනට ඔය දැන් තියෙන දුක බලන්න. දුක්ඛ සත්‍ය ගත්තාම බුදුහාමුදුරුවෝ කොහොමද වෙන්නේ? දුක කියන එක ඉබේ හටගත්තු දෙයක් නෙවෙයි. ඒකට අනන්ත ප්‍රමාණ හේතු තියෙනවා. අපේ හේතු වලට දාන වචනයක් තමයි එකම දුක විස්තර කරන සමුදය. මොකද සමුදය? ඒ දුකම සත්‍ය නිසා අපි සත්‍ය කියලා කියනවා. එකම දුක්ඛ සත්‍ය විස්තර කරන මොකද ගන්නේ සමුදය. දුකට හේතුව. ඒක ගැඹුරුයි. දුකට හේතුව තමයි සමුදය කියලා කියන්නේ. ඒතර සමුදය සත්‍ය කියලා ගත්තොත් ඒක සත්‍යයක්ද? ඒක පදයක්. එකම දුක්ඛ සත්‍ය විස්තර කරන ගත්ත පදයක්. එතන මේ සමුදය කියන ධර්මය නිරෝධ කරොත් ඒක නිවනද? නෑ. ඒක සත්‍යයක්. ඒක අර සමුදය කියන එකේ අර සමුදය කියන විස්තර කරන්න නිරෝධය කියන ධර්මය ගත්තා. ඒක අපි කියනවා නිරෝධ සත්‍ය කියලා. ඒතර සත්‍ය හතරක් නෙමෙයි එකම සත්‍ය පද හතරකින් විස්තර කරනවා. සත්‍යානං චතුරෝ පද.
සත්‍යාන චතුරෝ පද පද හතරක් බුදුහාමුදුරුවෝ විස්තර ගන්න පැහැදිලි කරන නිසා එකම දුක්ඛ සත්‍ය පද හතරක් ලෝකේ සත්‍ය හතරක් නැහැ එකම සත්‍යයි. මොකද්ද මේ දුක්ඛ සත්‍ය? මොකද්ද මේ දුක්ඛ සත්‍ය? ඔබට තදින් දුකක් තුනද? ආත්ම දෘෂ්ටිය දුක. ඔකට ඔයගොල්ලෝ බලමු දැන් මේ ඔබට තදින් දුකක් තුනද? මොනක්ද ගන්න? මොකද්ද මේ දුක? ඔබලා කරන්න හදන්නේ වැඩේ මොකද? අපි කියනවා සත් කාය දෘෂ්ටිය. සත් කියන්නේ හතට. කාය කියන්නේ ශරීරය. දැන් මේ දර්ශනීය කාය කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ. මේව අමතක කරන්න එපා. කාය කියලා කියන්නේ ඇහැට නෙමෙයි. ඇහෙන් බලන අවස්ථාව කාය. ඇහෙන් බලන අවස්ථාවට කියන්නේ කාය. කනෙන් අහන අවස්ථාවට කියන්නේ කාය. නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාවට කියන්නේ කාය. දිවෙන් රස ගන්න අවස්ථාවට කියන්නේ කාය. කයෙන් ස්පර්ශ ලබන අවස්ථාවට කියන්නේ කාය. මේ පහම දුරහම සාරය තමයි මන ධම්ම වශයෙන් කාය කියලා. ඒතර 6යි. මේ 6 තුල සත්‍යයේ පුද්ගලික ආත්මයක් ජීවයක් තියෙනවා කියලා ඉගෙන ගත්තාම 7 වෙනි කායය. පැහැදිලි? ඔය දැක්කද? ඒතකොට මොකද්ද? සත්‍යයේ පුද්ගලික ඉන්නවා. ඒතකොට මම ඔබට අර ජීවිතයක් තියෙනවද කියන එක මට කියන්න බැරි වුණා. කියාගෙන ගියා නේද? මතකද? ඒකයි කියන්නේ. ඔබ කිව්වනේ ජීවිතයක් තියෙනවා කියලා. මම කිව්වනේ නැහැ කියලා. ඒක පෙන්නනවා. දැන් මට පේනවා ඔබට ජීවිතයක් තියෙනවා කියලා. හරි? මට පේන්නේ. ඔබට පේනවද? තදින් කොට. නෑ නෑ. ඒකෝර මම අවදනම් පස්සේ ඔබට කියනවා ජීවිතයක් තියෙනවා කියලා. ඒ තදින් දිනනකොට ආසාවත් ඔබ දන්නවද ඒක? දන්නවද? නෑ. මට ඔක උගන්නන්න පුළුවන්ද? මම ඒකනේ කිව්වේ. උගන්නන්න බෑනේ. ඒකට බුදුහාමර මේ කියන්නේ නැද්ද? බුදුහාමර මේක පෙන්නලා තියෙනවා. ඔබට ජීවිතයක්. ඔබට ජීවිතයක් නැtei කියලා කියන්නේ. නමුත් ජීවිතයක් තියෙන ඔබ ගැන වෙන කෙනෙකුට. පරපටිබද්ධාමේ ජීවිකාටි අභින්නම් පච්චවෙක්කිතප්පං. ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ සිහිය තියාගන්න කියන අපි. සාපේක්ෂවදී කියන්නේ කියන මේ දර්ශනේ එනතුරු. මොකද? පරපටිබද්ධ අනුන්හා බඳුන ජීවිතයක් තියෙනවා. ඒක ඔබට ජීවිතයක් නැහැ. අනුන්හා බඳින ජීවිතයක් ඔබට තියෙනවා. මොකද්ද? ඔබ ජීවත් වෙනවා කියලා දන්නේ කවුද? පිට කෙනෙක්. ඔබ දන්නේ නැහැ. පැහැදිලි? ඉතින් ඒකට මම නිදර්ශනයක් කියන්නම්. ඒත් කවදා නිදැකවත්තා. මේ සාපේක්ෂවදී කින්තරින් ඔබට පෙන්නන්නේ. ඔබට පුළුවන් අනුන්ගේ උප්පත්තිය බලන්න යන්න පුළුවන්. දරුවෙක් වුණාම දරුවා බලලා උපදලා මේ තපයක් ගහනවා මේ නැත්නම් මේ පිරිමි ළමේ එහෙම නැත්නම් නපුංසකේ එහෙම නැත්නම් ඩික්කලින්ගේ උපන්න කියලා ඔබට ඔය හතරකමේටම උපදිනවා. එහෙම කියලා එන්න පුළුවන්. හරි? දකින්න පුළුවන් නේ. කබන් කැලලා පවුඩර් පිට දෙලා එන්න පුළුවන්. ඒ වගේ ඔබට මරණ ගෙදරක් යන්න පුළුවන්. කොයිද අනුන්ගේ මරණ ගෙදර. ඔබට කවදාවත් ඔබේ උප්පත්තිය දකින්න පුළුවන්. ඔබේ මරණය දකින්න පුළුවන්. මම මේ අහන ප්‍රශ්න. ඇයි බැරි? දැන් අනුන්ගේ උප්පත්ති දකින්න පුළුවන්. අනුන්ගේ මරණ දකින්න පුළුවන්. ඒක දනුත් කරනවනේ. ඇයි ඔබට උප්පත්තියක් දකින්න බැරි? දෙරිගේ පුතන. ඇයි ඔබට දැන් දකින්න තමන්ගේ උප්පත්තියේ මරණයනේ. මේ අනුන්ගේ වට වැඩි වටුනේ ඒක. ඇයි දකින්න බැරි? නෑ. ඔබ උත්තරේ මේක හරි උත්තරේ එහෙම කවදාකවත් අපිට දකින්න බැරි මොකද එහෙම දෙයක් නෑ ඔබේ ගාව. ඒ උත්තරේ හරි. ඒක ඔබේ ගාව එහෙම දෙයක් නෑ. අපි හදාගත්තු දෙයක් තියෙන සාපේක්ෂවාදී කියන්නේ. ඒකයි. ඒක බුදුහාම මේක පෙන්නන්නේ මෙන්න මේකයි ඔබලා පුරාණ කරන්නේ. දැන් ඔබට මරණේ තියෙන ඔළුවේ. බොහොම අමාරු ප්‍රශ්නයක් මම මේ කියන්නේ. ඔළුවේ තියෙන මරණය කරට ගන්නවා. කරට ගත්තු දෙවිතේ. ඔළුවට උනත් බෑ. එතකොට මේ ප්‍රශ්නේ මේ
ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ඇහුවේ මේ කවුද දන්නවද? ඉස්සර හිටිය ලොකු හොඳ සාරවත් සිතාන කෙනෙක් හිටියා. තෝදෙය සිතාන කියලා. තෝදෙය සිතානන්ගේ පුතා සුබ කියන මානවකයා තරුණයා. එතන ප්‍රශ්නයක් වුණේ මොකද්ද? එතනත් හොඳ කතාවක් තියෙනවා අපිට අදටත් ඒක ගැලපෙන කතාවක්. තෝදෙය සිතානන්ගේ පුතා කවුද? සුබ කියන මානවකයා. මේ තෝදෙය සිතානෝ හරිම ලෝභයි. තමන්ගේ දරුවටවත් ඒ වස්තුව දුන්නේ නැහැ. හංගලා කියලා මැරුණා. හරි? තෝදේව සිතානෝ දැන් ඔයත් අහලා විදියට දැන් මේ ඒ සිතානලා ගෙදර සුදු බැලිපඩියෙක් කළොතුනා. හොඳයි කතාව කොහොමද කමන්නේ නැහැ. උපදින වලන ප්‍රත්‍යක්ෂික අපි කතා කරාට ගැඹුරු කතාවක් උතර මම කියන්නේ. මේ කතාවකින් පෙන්නන්නේ වෙනින් දෙයක්. දැන් බුදුහාමුදුරුවෝ ওই සිතානන්ගේ මාලිගාව ළඟින් යනකොට මේ බලුපැටිය බිරුවා. හරි? බලුපැටිය බිරුවා. හොඳට තේරුම් කරගන්න. එතකොට ඒක පුතා හිටියේ නැහැ. කාටද බිරුවේ? බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරුවෝ කියනවා ඔබ මට එදත් බිරුව දැන් පුරමු. පැහැදිලි? එදත් බිරුව දැන් පුරනවා කියලා කිව්වා. ඉතින් මේ බලුපැටිය මොකද කරේ? ඊට පස්සේ ගිහිල්ලා බොක්කේ ලැක්කා. වෙනදා ඉන්නේ අර තාත්තයි හාන්සි පුටුවේ අර ඇඳේ එහෙම ඉන්නේ. දැන් මම බොක්කට ගියා. එතකොට පුතාම සුබ කියන මානකහම මේ ආදරේ මේ බලපටිට හරි ආදරේ. ඒ පුතා බලපටිය බැලුවාම බොක්කේ ඉන්නවා. ඒව මොකද? මොකද ඒ පාර වැඩකාරයෝ කිව්වා මොකද මේ බලපටිය මම කරුවක් දන්නේ නැහැ. ඉතින් කිව්වා බුදුහාමුදුරන් ගියා ගෞතම බුදුහාමුදුරුවෝ මෙතනින් ගියා. එතකොට බේරුවා මේ බල්ලා. එතකොට තෝදෙයිය මට එදත් පුරනවා අදත් පුරනවා කියලා කිව්වා. හරි? එතකොට මේ බමුණුනේ කේන්ට ගියා. හොඳ පාඩමක් උගන්වන්නම් කියලා බුදුහාමුදුරුවෝ ළඟට ගියා. මේ සුබ කියන මානවයා. ගිහිල්ලා දැන් බුදුහාමුදුරුවෝ දන්නවා. මේ බුදුහාමුදුරුවෝ කවදාවත් නැහැ කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ බලන කොච්චර ලස්සනට මේක විසඳනවා කියලා ප්‍රශ්නේ. සුබ කියන මානවකයා ආම සුබ කියන මානවකෙන් අහනවා ඔබේ තාත්තා විශාල ධනස්කන්ධයක් හංගලා ගිහලා කියන ඔබ දන්නවද? මොන පොයින්ට් එකකට බැස්සා? අපි හැමෝටම වැටෙන පොයින්ට් එක තමයි ඔක. හරි? ඒක දන්නේ නැහැ කිව්වා. ඒක අරන් ඕනද? මේක ජින්කාරන් ටිකට් එකක් වැටෙනවා වගේ. දැන් බණින්න ගියේ ජේතවනාරාමයට. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? හරි වාසනාවක් එන්න ඕන මයි. හංගපු ධනයක් හම්බෙන්න යනවා. ඉතින් මම කවුද අකමැති වෙන්නේ? ඔය තුනක් කැමති වෙන්නේ. නමුත් උතර ප්‍රශ්නේ බලන්න. ඉතින් මේ සුබ කියන මානවකයා දැන් අර කතාවක් නෑ. කොච්චර වාසනාවක්ද ඒක හම්බ වෙනවද? ඒකට කිව්වා ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා අර බලපැටිය. නාමන්න. කහ වතුර අහලා නාලා හොඳ කිරිබතක් හදන්න. කිරිබතක් හදලා එයාට කවන්න. බල්ලට. කවලා හල්ලා අර තාත්තා නිදාගන්න ඇඳේ නිදි කරවන්න. මේ බුදුහාමුදුරු කියන්නේ. අඩනින්දට යනකොට පිටාත ගාලා තාත්තේ අර හංගපු වස්තුව කොහෙද තියෙන්නේ කියලා අහන්න. පැහැදිලි. බුදුහාමුදුරු කිව්වා. දැන් මේ මිනිස්සුත් ඉතින් අර ගිහිල්ලා හැබැයි තාත්තට මේ බල්ලෑ කියලා කිව්වයි කියලා මතකද? මේ බල්ලෑ කිව්වයි කියලා මෙහෙම කරන්න ගියේ දැන් මෙයයි මොකද කරන්නේ? අර බඩපටිය නාවලා මේගොල්ලන් නිදා ගන්නකොට බල හරිය තාත්තේ කියලා. එයයිම කියනවා. බලන්න මේ ලෝකෙ හැටි. මේ අපිටත් ওই තරම තමයි තියෙන්නේ. අන්න ඒකයි කියන්නේ. වස්තුව තියෙනම නම් ඒ ඔක්කොම වෙහිලා යනවා. තාත්තා බලුණක් කමන්නේ නැහැ. මේක තේරෙනවද නැහැ. එතන බුදුහාමරගේ දෙනම يعني අනේකේ උපායෙහි නරදම්මේ ධම්මසිතය කියන්නේ ඒකයි. ඒ උන්වහන්සේගේ තියෙන බුද්ධිය බලන්න කොහොමද කියලා. අර කතාවල් එකක් කරන්න ඇති. අට වශයෙන්ම අර ගිහිල්ලා හාරලා පෙන්නුවා. දැන් වස්තු වරන් දුන්නා. දැන් ඔන්න බුදුහාමඳුරුත් එක්ක දැන් මම යාළුවා. කවුද? සුබ කියන මානවකයා පුතා. දැන් දවසක් යනවා මේ වස්තු දුන්නට වැඩක් නැහැ. දැන් මෙයාට පේනවා වස්තු දුන්නට වැඩක් නැහැ. මෙයාට පේනවා කෙනෙක් මැරෙනවා මව කුසෙදිම. කෙනෙක් උපදිනකොට මැරෙනවා. කෙනෙක් ධන ගන්නකොට මැරෙනවා. කෙනෙක් පියරුස්සනකොට මැරෙනවා. ඉතින් මේ විදිහට සමහර කෙනෙක් වයසට ගිහිලා මැරෙනවා. දැන් මෙයාට ඕන හරි
මේ වස්තු තුනට වඩා තියෙනවා. ජීවත් වෙන්න නෙවෙන්නේ. දැන් කාටත් ඕන ජීවත් වෙන්න. වස්තු තුනට ප්‍රයෝජන ගන්න ජීවත් වෙන්න ඕනේ. දැන් මේක අහගන්න ගුරු ගහකම අහගන්න කියන්නේ. හැබැයි ආයමත් බුදුහාමුදුරනේ ළඟට යන්න ඕනේ නැහැ මම ඔක කියලා දෙන්නම් ඔයතුන්ට. හරි? මේක දෙන ගැඹුර. හැබැයි ඔබට එහෙම ප්‍රශ්නයක් ඊට පස්සේ නැහැ. උපත්ති මරණ ගැන ආයුෂ ගැන අහන්නේ නැහැ. කිසි කෙනෙකුෙන් කවදාවත් අහන්නේ නැහැ මේ බණ කොට පස්සේ. කොච්චර ආයුෂ තියෙනවද කියලා. හරි? මේ හේතුඵල ධර්මයේ කොට ඒක තමයි තීරණය ගත්තොත් මේ හේතුඵල ධර්මය කියන්නේ කොච්චර ගැඹුරුද කියලා. දැන් ඔබට උපත කියන්නේ කොච්චර කොහෙද තියෙන්නේ? ඔබ පිළිගත් උපත. මේ සාපේක්ෂව කින්දෙන් අහන්නේ. දැන් මෙහෙම අපි උදාහරණයක් ගමු. දැන් මෙහෙම අපි මෙහෙම අරගෙන මෙහෙම කියමු. උදාහරණයක් පෙන්වන්න මේ ගන්න හැබැයි. අපි ගමු මේක උපත කියලා. මේක විපත. එහෙමනේ. මේ ලෝකයේ සෑම ධර්මයක් මේකට සම්බන්ධ කරනවා මම පෙන්වනවා. මේක උපත මේක විපත කියලා ගන්න මේ නිදර්ශනයක් මේ පෙන්වන්නේ. හරි? දැන් උපතේ ඉඳලා පටන් ගත්තාම දැන් කොයි පැත්තට යන්නේ අපි දවසින් දවස? ඔව්. මේකට ලං වෙනවා. එතකොට දැන් මේ හරි දැන් මේක මෙහෙම ලං වෙලා කොතෙන්ද දෙන්නේ? විපත දක්වා වෙනවා. දැන් ඔබට එහෙම එතකොට දැන් ඔබට පේනවා දැන් ওই කතාව අරගෙන අවුරුද්දක් ඉඳලා මරණ කට්ටිය ඉන්නවා. අවුරුදු දෙකක් ඉඳලා මරණ කට්ටිය ඉන්නවා. අවුරුදු 4ක් ඉඳලා මරණ කට්ටිය ඉන්නවා. 5ක් ඉඳලා 6ක් ඉඳලා 20ක් 30ක් ඉඳලා 75ක් 80ක් ඉඳලා මරණ කට්ටිය පේනවා. එහෙමනේ පේන්නේ. ඔය සාපේක්ෂයි කියන්නේ. නමුත් මම මේක පෙන්නනවා. මේ චක්‍රය. අන්න බුදුහාමරගේ ධර්ම හේතුඵලයේ වේක. මේකේ ඔබට ප්‍රතිපද වෙන්නන්න පුළුවන් නේද? බෑ. නමුත් මේ කැඩුවා. කැඩුවාම මේ කොන උපතරන් අනික් කොන මොකද්ද? විපත. කොතන තියෙන්නේ? එකතන. ඕන තැනක කැපුවොත් කොහෙද තියෙන්නේ? එකතන. දැන් ජීවත් වෙන එක කියන්නේ ඇත්තද? දෙක එකට යන්නේ. ආන්න ඕක තමයි තෝරගන්න ඕන ධර්ම. අනිත්‍ය කොට හරියන්නේ නැහැ. මෙන්න ඔබට පේන්න ඕනේ මේ ස්වභාවය. ඔබ ජීවත් වෙන එක පුදුමයක්. ඒ මොකද? ඒ ප්‍රතිවිරුද්ධ ධර්ම දැන් අර ওই ප්‍රශ්නේ අහන්න බෑ ඔබට දැන් ගිහිල්ලා. දැන් අර එහෙම ගත්තොත් ඔබට අහන්න පුළුවන්. මේක උපත මේක දවසින් දවස එක්ක එකව වෙනකොට. එහෙම නෙමෙයි මේක තියෙන්නේ. එකට තියෙන්නේ. කොතරින් කැපුවක් තියෙන්නේ? කොන් දෙකනේ තියෙන්නේ. එක කොනක් උපතුනොත් අනික් කොන විපත. එක කොනක් පෙන් වුණොත් අනික පව්. මේක හොඳ වුණොත් අනිත් පැත්ත නරක. මේක තේරුම් ගත්තද? මේ විශ්වයේ ස්වභාවය මේක. දැන් ඇහැගත්තොත් පෙනීම නෙපෙනීම. දැන් තදින්ද ගියහම මොකුත් දන්නේ නැහැ. අවදිනහම පේනවා කියලා කියනවා. ওই දෙක තමයි තියෙන්නේ. කණෙන් ඇහිම නෑ ඇහිම. බීරොන්ට නෙමෙයි කියන්නේ. ඇහැ පේන කී කරනත් ඔය විදියයි. ඉතින් මේ වගේ ධර්මතාවයකනේ අපි ඉන්නේ. මොකද්ද මේ? ඉතින් අපි තේරුම් කරගන්න මේක අපි කෙනෙක් පිළිගත්තට මේක කෙනෙක් තදින්ද කෙනෙක් හිටියේ නෑ. ඒක අපි සාක්ෂාවේ කින්තේන ගන්නකොට අර කෙනෙක් නැත්නම් කෙනෙක් පහළ වෙනවා කියලා අපි පිළිගන්නවා. සියලු දාර්ශනික විද්‍යාඥයෝ පිළිගන්නවා. අන්න එතනයි අපි ගත්ත මුලාව. දැන් තදනින්ද කෙනෙක් නැත්නම් අවදිනකොට කෙනෙක් නැති වෙන්න ඕන. එතකොට හේතුඵල ධර්මය වෙනවා. දැන් මේ අපි එහෙම නෙමෙයි මේ මෙතනින් තදින්ෙන් අවදිනකොට අපිට ඇහක් තියෙන බලන කෙනෙක් ඉන්නවා. අර දායාදේ කියලා බුදුහාමුදුරු පෙන්නේ මුලාව. ඒතකොට ආවේ කර්මයක් මුල් කරලා. කම්ම දායාද. කම්ම යෝනි, කම්ම බන්දු, කම්ම පටිසරණ. දැන් ඔබට මේ මරණය කියන එක ආවේ සාපේක්ෂවාදී චින්තනයේ මොන නිසාද? කර්මයේ මුල් කරලා උප්පට්ටි පහක් ඔබේ ගාව තියෙනවා. මොන උප්පට්ටිද? පුනරුක්ති. එහෙම නැත්නම් පුනරුත්පත්ති. මේ එකක්වත් සත්‍ය නෙමෙයි. බුද්ධ දේශනාව. අපි භාවිතා කරන සාපේක්ෂයි කියන දේවල්. මේකක්වත් සත්‍ය නෙමෙයි. අනිත් එක මව කුසෙන් උපන්නේ. ඒක සත්‍යයි. නමුත් අපිට පේන්නේ සත්‍යයි කියලා. ඒතර අපිට පුනරුත්ති කොච්චර තියෙනවද? පුනරුත්පත්ති. 6ක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. නෑ. බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? ඔව්.
බුදුහාඳුරු පෙන්වන්නේ මේ ලෝක තුනක් ගැන. මේ ලෝක තුනෙන් ඔබ මැරෙන්නේ ඔබ ඉන්නේ නැහැ. මේ ලෝක තුනේ ඔබ චක්‍රය වශයෙන් යනවා. ඒතර විඳෝනේ විතරයි තියෙන්නේ. ඔබ කවුද? එතන වෙන්නේ මොකද? බුදුහාඳුරු පෙන්වන්න පේනවද ඔබට? තදනින්ද ඉන්ද්‍රියවදී අතන මේ චක්‍ර තුනේ ඔබ යනවා. ඒතර ඔබට ඒකට බුදුහාඳුරනේ අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්ති මා ජාති නද්දානි පුනබ්භවෝ. එතන බුදු කෙනෙක් පෙන්වන්නේ මොකද්ද? පුනර්භවය. අපි පිළිගන්නේ පුනරුත්පත්තිය. ඒතර පුනරුත්පත්තියයි පුනර්භවයේ වෙනසද ආහඳුර කෙනෙක්වත් දන්නේ නැහැ. හරි අවාසනාවන්තයි. මේක අහන්න ගිහිල්ලා. මම මේ ඔබට මතු කරේ මේක අහන්න දන්න කෙනෙක් අහන්න මේ කියන්නේ මොකද්ද කියන එක. දැන් ඔයත් පිළිගන්නේ මොකද්ද? පුනරුත්පත්තිය. පුනරුත්පත්තිය බුද්ධ ධර්මෙ නෙමෙයි. ඒක එදා ඉඳලා වේදේ ඉඳලා ටිකට එන එකක්. තේරුම් ගත්තද? බුදුහාමුදුරු දේශනා කරන ධර්මයේ පුනරුත්පත්තිය නෑ. හරි පුනර්භවය තියෙනවා. ධම්මචක්‍රම් බලන්න. ඉතින් මේ ගැඹුරු ධර්ම මේ ඔබට පෙන්වන්නේ මොකටද? ඔබට මේ යමක් හරියට දැක්කොත් ඔබට බුදුන් දකින්න පුළුවන් මේ ජීවිතේදී. බුදුන් වැඩ ඉන්නේ ඔබේ ළඟ. වෙන කොහෙම නෑ. බුදුන් කියලා කියන්නේ සියල්ලම දැනගන්න කැමති. දැනගන්නේ අනුගෙන් අහලා නෙවෙයි දර්ශනය තුළින්. ඉතින් මේ ධර්මයේ හැම කෙනෙක් මේ පණිවිඩය තමයි මම මේ කියන්නේ. අත වශයෙන්ම අද ඉන්නවද ධර්ම කට්ටිය? දැකපු කට්ටිය ඉන්නවා. හොඳ විද්‍යාඥ මහතුරු හොඳට ඒ ධර්මයේ කියලා මට වැඩි හොඳට පැහැදිලි කරලා දේශනා කරන්න පුළුවන්. ලෝකේ දකින්න කට්ටිය. දකින්නේ මේ ඉන්ද්‍රියන් නෙවෙයි ඉන්ද්‍රිය කුල දකින්නවා. අද ඔයගොල්ලන්ට ඒ ධර්මතාවය තියෙනවා. එක්කෙනෙක්ට කිරෙන් බාල වෙලා නැහැ ඔයගොල්ලෝ. පැහැදිලිද? දැන් ඔයගොල්ලන්ට මේ බුද්ධිය දියදී ඔයගොල්ලෝ මේ බුද්ධියෙන් ප්‍රයෝජන ගන්න නැහැ. මිනිස්සෙක් වෙච්ච වෙලා නම් බෑ. මිනිස්සෙක් වෙච්ච වෙලාවෙම තමයි යොක් කරන්න ඕන. පැහැදිලිද? ඒක කරන්නේ ඒක කැලේ යන්න ඕනේ නැහැ. ඔබේ වැඩ කටයුතු කරලා අහලා ටිකක් වේගෙන් බලන්න මම මොකද්ද කිව්වේ කියලා. දැන් ඔබ තවමත් උඩ බැලිල්ල බිම් බලන්න පටන් ගත්තොත් ඔබට ඕන ලොකු chance එකක් එනවා. තේරුම් ගත්තද? මෙහෙම දෙයක් ඇහුවේ නැහැ නේ. උඩ බැලුවොත් නෑ පේන්නේ. තේරෙන්නේ. මේක විද්‍යාත්මක වශයෙන් බලන්න. දැන් ඇහැට එන්නේ ආලෝක වේගය. හොඳට තේරුම් කරගන්න. මම විද්‍යාත්මක වශයෙන් කියන්නේ. අද මේ නූතන විද්‍යාව ගත්තොත් මේ නූතන විද්‍යාවේ තියෙන පදනම. ඇහැට එන්නේ ආලෝක වේගය. කනට එන්නේ ශබ්ද වේගය. ඒතකොට ශබ්ද වේගයට වැඩිනේ ආලෝක වේගය. දැන් සූර්යයාගෙන් දෙලෙන්න මෙහෙට එන්නේ විනාඩි 8යි යන්නේ. සූර්ය ලෝකෙ වැටෙන්නේ. මේ පොළොවට වැටෙන්නේ. දැන් ඒකට දැන් බලන්න ආලෝක වේගයෙන් මේ ඇහි ක්‍රියාකාරීත්වය එනකොට වස්තුවක් තියෙනවද? මම දන්නේ නැහැ ඒකට. ඇයි ඔය ඉගෙනගෙන තියෙනවනේ? ඈ? තියෙනවද? නෑ. එහෙනම් ඔබට වස්තුවක් පේන්නේ ඇයි? ඒ කියන්නේ මම ලස්සන කතාවක් කියන්නම් මේක. දැන් ඔයගොල්ලෝ නිදක්ක පැත්ත මම කියන්නේ. එහෙන් පේනවා කියන හන්ද මම වෙන්නන්නේ. මේ කොච්චර ගැඹුරක්ද පිටිනේ. දැන් ඔබට කියන මේක කෝපයක් තියෙනවා. හරි? දැන් අපි කියන්නේ කෝපයක් තියෙනවා කියන්නේ මේ කෝප්පේ තියෙන සෙවණැල්ල මේ ඇහි බබාගේ වටනවා කියලා. මේක ඇත්තද? ඔබට කවුරුත් පිළිගන්නව ඒක. නැද්ද? එහෙමනේ පිළිගන්නේ. අර කතුරු හැඩයට ඇවිල්ලා මේක වැටෙනවා. ඇත්තද මේක? ඈ? මේකේ සෙවණැල්ල වැටෙනවා කියන එක පිළිගන්න බෑත්තද පිළිගන්නේ? ඈ? ඔව් හොඳයි පිළිගන්නේ එකම. හොඳයි. මම කියන්නේ ඔය කතාව නෙමෙයි. දැන් ඒකට සෙවණැල්ලක් එන්න මේ වස්තුවේ ආලෝකය තියෙන්න ඕනේ. ඈ? වස්තුව ගොහම සොලිඩ් එකට තියෙන වගේ එකක් නේ. දැන් මේක මේ විදිහේ හැම හැඩයක් තියෙනවා. හොඳයි මේක අපි ඉරේලිය මෙතනින් ඇල්ලුවොත් මොකෝ වෙන්නේ? මේ පැත්තෙන් ඇල්ලුවොත් මොකෝ මේ පැත්තට දික් වෙනවා. ඒකට වස්තුව වල වෙනස් වෙන්නේ සෙවණැල්ලද? ඈ? ඒක තමයි මම අහන්නේ. ඒක තමයි මම අහන්නේ. ඈ? ඉතින් මම මොකද වෙනස් වෙන්නේ? ඒතර වස්තුව එතකොට එන එක එක හැඩවල වස්තුව දකින්නේ. මොකද්ද මේ වෙන්නේ මොකද්ද? ඔයත් දැනනකොට මේ වස්තුවත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ ඒක. අපේ ඇහැට සම්බන්ධ වෙන්නේ ආලෝකයේ අන්ධකාරය. මතක තියාගන්න. ආලෝකයත් එක්ක එක සමානව අන්ධකාරය තියෙනවා. අපේ ඇහැ සමර්ථ නැහැ මේ දෙකම ගන්න. එකක් පස්සේ එකක් ගන්න. පැහැදිලිද? දෙක එකට එනවනම් ඔබ දර්ශනයටපත් වෙනවා. ඉන්ද්‍රිය ඉක්මවනවා.
නමුත් ඔබ ඒක ඔබ කවදාවත් ඒක එන්නේ නැහැ. ඒක කාර්ය යටතේ ඔබ ඉන්නේ. සාපේක්ෂාදී චින්තන නිසා. ඒක නිසා එකක් පස්සේ එකක් ඔබට එන්නේ. දැන් ඔබට පේන්නේ ආලෝකය පෙන්නලා අන්ධකාරය පෙන්නනවා. අන්ධකාරය පෙන්නලා ආලෝකය පෙන්නනවා. ඒකයි. නැත්නම් එක දෙක එකට આવුවොත් ඔබට මොකද වෙන්නේ? එතකොට මේ වස්තුවක තියෙන ආලෝකයක්ද මේ ඉන්නේ? මේ අරක් බලනකොට ඔබ කියන්නේ එහෙම. මේක තේරුම් කරගන්න දැන් ගහකට හරි මොකට හරි දැන් ගහේ තියෙන සෙවණැල්ලක්ද කියලා බලන්න. ගහ කියන එක දකින්නේ මෙම ස්ථිරව තියෙන සොලිඩ් වගේ දෙයක් වශයෙන් නේ දකින්නේ. නමුත් ආලෝකයේ වැටෙන පැත්තට මොකද්ද මේක වෙන්නේ? සෙවණැල්ලක. එතකොට ඔයත් කොහොම මේ වස්තුවක සෙවණැල්ලක් කියන්නේ? ඔය ඒක හරි. ආලෝක සෙවණැල්ලක් තමයි. ඒක මම පිළිගන්නවා. ඒකට ආලෝක සෙවණැල්ලක් තමයි වැටෙන්නේ. නමුත් අපි පිළිගන්නේ මේ වස්තුවක සෙවණැල්ලක් වැටෙනවා කියලා. හරි? ඒකෝ වස්තුවක සෙවණැල්ලක් තියෙන බෑ කවදාවත් ආලෝකෙත් එක්ක සම්බන්ධ කරලා. ඇයි? ආලෝක වේගයෙන් යම් වස්තුවක් ගමන් කරනවා නම් බර බිඳුවයි. වස්තුවක් නෑ එතකොට. ඒකනේ දැන් අපේ විද්‍යාඥයෝට වෙලා තියෙන්නේ මේ ආලෝක වේගය ඉක්මොල යන්න බෑ. ආලෝක වේගයට අඩුවෙන් තමයි දැන් ශබ්ද වේගය ඉක්මොල යනවා. ආලෝක වේගය ඉක්මවන්න බෑ විද්‍යාඥයන්ට. ඔය විද්‍යාව නිසා. හරි? බුදුවරයෙක් කියන්නේ ආලෝකයේ ඉක්මවන. සම්මා සම්බුදු කියන්නේ ආලෝකයේ ඉක්මවන. කාලයේ ඉක්මවන. එහෙම අපිට ඉක්මවන්න පුළුවන් මේක. අර විදියට බෑ. අර මේ වස්තු මේ කෙනෙක් ඉන්නවා කියලා කියනවා. එතන මේ අපි හැමතිස්සෙම මේ අපි බලන්නේ මේකේ තියෙන්නේ මහා භූත පරමාණු ජලකර ඒව තමයි මේකේ තියෙන්නේ. මේකේ සත්‍ය පුද්ගලික වැඩ කරනව නෙවෙයි. මේ ක්‍රියාදාමයක් තියෙනවා. මේකේ යථාර්ථය දර්ශනයට පේනවා. නමුත් ඔබ අරගෙන ඉන්නේ මේකේ සත්‍ය පුද්ගලික ඉන්නවා සත්‍ය පුද්ගලික ක්‍රියාත්මක කරනවා සත්‍ය පුද්ගලික උපදිනවා කියලා. නමුත් මේකේ සත්‍ය පුද්ගලික උපදින්නේ නැහැ. මේ මහා භූතයන්ගේ තියෙන ක්‍රියාදාමය ඔබට පැහැදිලිව පේන්නේ නැහැ. ඒක තමයි බුදුහාමුදුරේ ඒවන්ති පරිවර්තන ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං සවිසුද්ධං අවශ්‍ය. පැහැදිලිවම දැක්කා. මේක සත්‍යක් නැති බැලුවා. දැන් ඔබ පිළිගන්නේ සත්‍යක්. දැන් බලන්න තදින් ඉන්නකොට සත්‍යක් හිටියේ නැහැ. අවදිනකොට සත්‍යක් පිළිගන්නවා. ඒක කොච්චර මුලාවකද ඔබ ඉන්නේ? දැන් එතරම්නේ යවුල තියෙන්නේ. ඒක තේරෙනවද? සත්‍ය මම මේ පෙන්නේ සත්‍ය තියෙන්නේ එකයි. ඒක මුලාවෙන් වහපු එක තමයි ඔබට මේ ඉන්ද්‍රියෙන් දෙන්නේ මුලාවෙන් වහපු එක. ඔබ ඉන්ද්‍රිය පිළිගත්තොත් ඔබ දැන් වර බලන්න දැන් අර මෙයාට උන්ට සුබමානයකට. එයා ඉන්ද්‍රිය පිළිගත්තා. දැන් අර එතන එයා උනේ මොකක්ද යයි? දැන් අර වස්තුවට මේ ඉන්ද්‍රිය පිළිගත්තා මේවට ඇලෙනවනේ. බුදුහාමුදුරුවෝ ඒක දකිනවා. සුභ කියන මානවකට උඹට තේරුණා නේද? දැන් සුභ කියන මානවකයේ අහන්න ගියේ අපේ තාත්තට ඔහොම කිව්වේ මොකද කියලා. ඇහුවද? ඔක දැන් ඕනනම් සාමාන්‍ය වචනින් කියන්න පුළුවන් මේ මොන මේ يعني බාල්ල මරලා හරි සල්ලි ගත්තට කමන්නේ නැහැ. සල්ලි ඥාව ගන්න නැහැ. එහෙම කියනෝනේ මිනිස්සු. මේ කියන්නේ අපේ මේ දර්ශනෙට නැති ප්‍රශ්නේ මේ කිව්වේ. මේ හැමදෙස්සෙම කියන්නේ මම මේක. ඒකට දැන් ඔයත් දැක්කා තව දෙයක්. අපි කොහොම වුණත් හොඳ ලස්සන ධර්මයක් දැක්කා. මොකද්ද? මරණීය උප්පත්ති දෙපළක තියෙන එකක් නෙවෙයි එකතැන තියෙන ධර්මයක් කියලා දැක්කා. ඒක වටින දෙයක්. දැන් අපි තවම ජීවත් වෙන්නේ නැති නිසා අපි කියනවා මේ මරුන් නැති නිසා ජීවත් වෙන්නේ කියලා. නමුත් ඔක අපි ගත්තොත් පස්සට ඔක්කොම තියෙන්නේ මරණ පෙළක්. පස්සට කියන්නේ මව කුස පැත්තට අපි ගමන් කරොත් නැත් බලන්න. මරණ පෙළක් නෙවෙයිද පේන්නේ. තේරෙන්නේ. දැන් මේ අපි ඉස්සරහට බලනකොට නේ තව අනාගතයක් ගැන බලන්නේ. පස්සට බලාගෙන මොකද වෙලා තියෙන්නේ? පේරේට තියෙන මරණ පෙළක්. ඔව් ඇති වෙන නැති වෙන කියලා පේන්නේ නැහැ. මරණ පෙළක් පේනවා. ඇති වෙනවා කියන එක දැන් ඉන්න අවස්ථාවනේ අපි ගන්නෙ. මරණ පෙළක් පේන්නේ. ඒ හැම අවස්ථාවකම ඉතුරු නැතුව නැති වුණා. නැති වෙලා ඒ තව අවස්ථාවකට ආමද්දම් කියනවා. ඒක තමයි අපි අනාගතේට දාන්නේ. ඒකට දැන් ඒ ඔබලා හැම කෙනෙක්ම කරන්නේ මෙච්චරයි. හරි? මේ කාලයේ තියෙන දෘෂ්ටියේ තියෙන වරද.
මැරිච්ච අතීතේ. ඒක දැන් ගන්න බෑ. නමුත් ඔබ මැරිච්ච අතීතය ගැන චින්තනයෙන් සිහි කරනවා. හරි? ඊළඟට නූපන් අනාගතයේ අනිත් කකුල. එතකොට ඒ ගැන ඔබ කල්පනා කරනවා. එතකොට දැන් ඔබට වර්තමානයක් තියෙනවද? මේ ඔබල කෙනෙක්වත් වර්තමානයේ ඉන්නවද කියලා හෙව්වා. කොහෙද? වර්තමානයක් නැහැ ඔබලට. වර්තමානයක් නැහැ කියන්නේ මැරිච්ච අතීතේ නැත්නම් ඔබට අනාගතයක් ඔබ ගන්නේ නැහැ. එතනින් අත්දැකීම් එක දෙකක් අරගෙන තමයි අනාගතයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක පාත්‍රයක් හරියන්නේ. අද හරිය ගියේ නැහැ හෙටවත් හරියද කියලා. පැහැදිලි? එතකොට ඔබ කොහෙද ඉන්නේ? මුලාවේ. එතකොට කථාගත දර්ශනය යනවා අතීත වර්තමාන අනාගත කාලත්‍රයම නැහැ. ස්ටෙපන් හොගෙන් කියන මහත්තයත් එයයි කියනවා කාලය තියෙනවා කියලා. එයයි එරික් එකනේ හිතන්නේ. මුලාව නැති කරන්න මොහේ නැත්නම් මෝහය කියන්නේ මුලා කියන්නේ වචන දෙකක් විතරයි. එකම අර්ථය. මෝහය. මෝහන්දක අන්ධකාරයක් ඒක. අන්ධකාරයක තියෙන තරම් මම පෙන්නුවනේ. ඔබේ තදනින්ද තියෙන්නේ ඕක. ඒක තදනින්දේ තියෙනවා මම ඔබට පෙන්නුවාම දැන් තථාගත දර්ශනය අනුව කරන්නේ කරවන්නේ නැති විඳින්නේ විඳවන්නේ නැති පිරිසුදු ධර්මයක්. කම්මස්සකාරකෝ නැති විපාකස්සච වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒ වේතං ඒව සම්මදස්සන. ඒ දර්ශනෙටපත් වෙන. ඒ කියන්නේ ඔබට බුදු වෙන්නේ උතනින්. ඔබට සංසාරේ දිගටම යන්නේ කම්මස්ස කෝමි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසන්නෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිසාති මේක සාපේක්ෂාවකින් දෙන්නේ. එතන මේ කොන් දෙකෙන් එක පැත්තක් තියෙන බුදු වෙන්න මේ කඩලා පෙන්නේ ඒකයි. අනිත් පැත්තට තියෙන්නේ මේ සංසාරයට වැටෙන්න. මේක තේරුම් ගත්තද? පැහැදිලි. මේ පැත්තට આવුත් එකපාරයි. ඒතර සසර ගමන ඔක්කොම ඉවරයි. ඒතර දැන් ස්ටෙපන් හොගෙන් ඊටපත් කියනවා කාලය නැහැ කියලා. තදනින්දේ. ඒ කියන්නේ බ්ලැක් හෝල් එක කියලා. එයයි බැලුවේ දැන් එයයි බලන්නේ උඩ බලපු එකනේ වරද තියෙන්නේ. උඩ බැලුව නිසා යට පේනවා බර්මුඩා ට්‍රයැන්ගල් එක තවත් සූර්ය ග්‍රහ ලෝකවල බ්ලැක් හෝල් තියෙනවා. නමුත් මේ බිම් බැලුවනම් පේන තමන්ලගේ බ්ලැක් හෝල් එකක් තියෙනවා. ඇයි? තමන්ලගේ බ්ලැක් හෝල් එකක් නැද්ද? බ්ලැක් හෝල් වල වඩා මොකද වෙන්නේ? ඈ? වැටිච්ච ඒ මොකද වෙන්නේ? ඇහෙන් ගත්ත ඒවා තියෙනවද? කනෙන් ගත්ත ඒවා තියෙන අපේ වලත් මොකද වෙන්නේ? මොකක් කරන්නේ? ආලෝකයක් ගියත් ආමත් එන්නේ නැහැ එතෙන්ට ගිහිල්ලා. තදනින්දට ගියාම කොහොමද? එනවද? ඉතින් අර බැරිවේ උඩ බල්ලා ගත්ත බ්ලැක් හෝල් එක බිම් බල්ලා ගත්ත බ්ලැක් හෝල් එක අපි ළඟ තියෙනවා. එතකොට දැන් මේකෙන් අපිට පුළුවන් ගැලවෙන්න. අරකින් අරෝසවල ගැලවෙන්න බෑ. පරීක්ෂණ පරත්තන්නේ ගණන් වලින් මිසක් ළඟට නම් කිට් වෙන්න බෑ. මැස් වලින් පුළුවන්. පිටින් ඉඳගෙන. ළඟට කිට්ටුනොත් ඉවරයිනේ. එතුමා කියන බ්ලැක් හෝල් එකට පනින්න උනොත් අනිත් පැත්තට එන්න පුළුවන් කියලා. මේක තේරෙනවද නැහැ. දැන් බ්ලැක් හෝල් එක අපිට අභිගමන වෙනවා. කරන්නේ කරවන්නේ නැති, විඳින්නේ විඳවන්නේ නැති. හරි? ඒතර කර්මයේ ඒව නැහැ. එතනින් මතුවෙන්නේ කාලයෙන් තොරව. කාලයෙන් තොරට එනකොට එන්නේ දර්ශනය. එතන පින්පව් නෙවෙයි පින්. එතන ආමෙත් ඒ කර්ණීය සූත්‍රයේ පෙන්වන තියෙන මේ විදිහට. කර්ණීය සූත්‍රයේ කාරණා දෙකක් ලස්සනට පැහැදිලි. කර්ණීය සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරේ හැම ඒ සූත්‍ර දේශනා කරපුවා මේ පෙන්නනවා. කර්ණීය සූත්‍රයේ අපි කරපු පාඩමක් ගැන ලස්සනට බුදුහාමුදුරු පෙන්නනවා. හැබැයි හුඟක් දෙනෙක් ඒක දැක්කේ නැහැ. බුදුහාමුදුරු කියනවා උන්වහන්සේගේ දේශනාවේ තියෙන විලාස හරි ලක්ෂණයක් තියෙනවා. ඉස්සර වෙලා කියන්නේ අපි කරන දේ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ අපි කරන දේ ඉස්සෙල්ලා කියනවා. ඒ දේශනාවේ විලාසය. එතන කර්ණීය සූත්‍රෙ පෙන්නන්නේ මෙහෙමයි. විගත මිද්දු ඒතං සතින් අදික්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව. ඔය කර්ණීය සූත්‍රයේ තියෙන පාඩයක්. විගත මිද්දු ඒතං සතින් අදික්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව. මෙතන මේ ඉදම් අහව කියන මේ pāli වචන තමයි හුඟක් දෙනෙක් තෝරගත්තේ නැත්තේ. විගත කියන්නේ මොකද? වී කියන අපේ සිංහල භාෂාවේ උපසර්ගයේ. ඒකට ගත කියනවා. වී කියන උපසර්ගය තමයි ගත කියන එක නෑ කියන. වී පාක කියන්නේ මෝරනවට පාලියෙන් වී පාක කියන්නේ මෝරන්නේ නෑ කියන එකයි. විපාක. දැන් වී ගත කියන්නේ ගත නැහැ කියන. මෙතන මේ ගත කියන එකෙන් අදහස් කරන්නේ දර්ශනීය හරහා යනකොට ගත කියන්නේ ශරීරය කියන එක. නිතරම ශාරීරික ස්වභාවය මොකද? ඇහෙන් බලන අවස්ථාව ගත. එතන ගත. ඇහැ නෙමෙයි.
ඇහෙන් බලන අවස්ථාව ගත. කනෙන් අහන අවස්ථාව ගත. නාසයෙන් ගඳ සුවඳ ගන්න අවස්ථාව ගත. දිවෙන් රස ගන්න අවස්ථාව ගත. කයෙන් ස්පර්ශ ලබන අවස්ථාව ගත. හරි? මන ධම්ම වශයෙන් කියන්නේ ඒකෙන් ගත. දැන් විගත කියන්නේ එහෙම නැති අවස්ථාව. බලන්න ආමක් තියෙනවද? තද නින්ද. ඒතර විගත කියන්නේ තද නින්ද. මිද්දෝ කියන්නේ එතනින් අවදි වුණා. දැන් අපි තද නින්දෙන් අවදි වෙනවා. ඒතන් සතින් අදිත්තේය. අන සතිය, සිහිය සමාන වචන. යෝනිසෝ මනසිකාරය. නුවණින් මෙනෙහි කිරීම. භාවනා ක්‍රම ගන්න. සතිය පවත්න්නේ කියනවා. කොහේද? ඒතන් සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහෝ. කොහෙද? බ්‍රහ්ම විහාරේ. එතකොට අපි ඉගෙන ගත්තේ එදා ඉඳලම දෙවියෙක් වෙන්න, මිනිසෙක් වෙන්න ප්‍රාර්ථනා කරා, බ්‍රහ්මයෙක් වෙන්න ප්‍රාර්ථනා කරා මිසක් මේකෙන් නිදහස් වෙන්න අපි බැලුවේ නැහැ. අපේ දැනුමක් හිම තුන්නේ නැහැ. බ්‍රහ්ම මේතං විහාරං ඉදම් ආහු කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ඔබල කරගෙන ඉන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා. ඒක බුදුහාමුදුරන්ගේ නෙමෙයි. දැන් ඒතර කියන්නේ මොකද්ද බ්‍රහ්ම විහාරය කියන්නේ? බ්‍රහ්ම විහාරය කියන්නේ ඒක හැම ආගම් වලටමයි තියෙනවා. මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. මේකට කියන්නේ සතර බ්‍රහ්ම විහාරය. ඒක තදනින්ෙන් අවදි වෙලා සිහිය පවත්තලා බ්‍රහ්ම විහාරය කරගෙන ඉන්න ඔබලා. ඒතකොට මෙත්තා, කරුණා, මුදිතාව, උපේක්ඛා කියන බුදුහාමුදුරන්ගේද? නෑ. සමාජයේ ශ්‍රේෂ්ඨ සමාජයක් ඇති කරන්න අපේ මුතුන් මිත්තු දෙන දීපු පාඩමක්. දැන් මේ බ්‍රහ්ම විහාරයෙන් මොකද කරන්නේ? දැන් ඔයත් දන්නවා බෞද්ධ දර්ශනය අරගෙන ගන්නකොට බෞද්ධ දර්ශනය අපි බුද්ධාගම කියලා ගත්තාම අපිට කියනවා මෙත් වඩන්න කියලා. එතන මෙත් වඩනකොට මෙත්තාව, කරුණාව, මුදිතාව කියලා මේ ධර්ම හතරම වැඩෙනවා. ඒතකොට බණ පොතේම පෙන්නලා තියෙනවා මේකේ ප්‍රතිඵල මේ විදියට. බණ පොතේ පෙන්නලා තියෙනවා. සුඛං සුපති. හොඳට නිදා ගන්න පුළුවන්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියලා ධර්ම ප්‍රගුණ කරන එක ඇත්ත. සුඛං පටිපුඤ්ජති. හොඳට අවදි වෙනවා. නපාපකම් සුපිනම් පස්සේ නරක හීන පේන්නේ. මනුස්සානම් පියෝ හෝති. මිනිස්සු ප්‍රියයි. අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සු ප්‍රියයි. දේවතා රක්ඛන්ති. දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා. නාස අග්හි වා විසංවා සත්තං වා කමති. වසවිස ගිනිදී අවියාවිදෝලින් විනාශ කරන්න බෑ. තුවටං චිත්තං සමාධියති. සිත වහාම සමාධිගත වෙනවා. මේ කිව්වේ සාපේක්ෂවාදී කියනකින් කිව්වේ. ලෝකෝත්තර ධර්ම නෙමෙයි. තුවටං චිත්තං සමාධියති. මුඛවන්නෝ විප්පතිතති. කවුරුත් ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛාක ධර්ම වඩන කෙනා දකින්න කවුරුත් කැමති. මුඛවන්නෝ විප්පතිතති. අසම්මුල්ලෝ කාලං කරෝති. සිහිමුලා නොවි කල්රිය කරනවා. එතකොට කල්රිය කරනවා කියන ධර්ම කතාව බුද්ධහම නෙමෙයි. චුත වීම ප්‍රසන්න ගැනීම බුද්ධහම නෙමෙයි. හරි? එතකොට අපිට මේ වේදයෙන් උගන්වපු ධර්මමයි. හරි? අසම්මුල්ලෝ කාලං කරෝති. උත්තරින් අපට විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපහෝති. මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝක යනවා. ඉතින් මේක තමයි අපි පුරුදු කරන ආවේ. දැන් අපි ඕනම් පින්කමක් කළා දෙවි මිනිස්සුප කරවල නිවන් සප ලැබේවා ගම සාදු කියනවා. සාදු කියන්නේ අනේ හොඳයි කියන එක. නමුත් බුදුරෙක් කිව්වේ ඔකද? ඈ? නෑ. බුදුරෙක් දේශනා කරේ ඒක නෙමෙයි. බුදුරෙක් සසර දිගට යන්න ඉස්සගෙන ගත්තත් ඒ වෙලාවෙත් උන්වහන්සේ කියන්නේ මේ චතුරාර්ය සත්‍යය. මේ එකම සත්‍යය පද හතරහර බුදුන් දකින්න කියලා කියන්නේ. ඒ සත්‍ය දැක්කොත් බුදුන් දකින්න. හරි සසර දිගට යන්න නෙමෙයි. ඇඳිවට ගෙන ගත්තත් ඒ වෙලාවෙත් උන්වහන්සේ කිව්වේ ඒ වෙලාවෙත් මේ ධර්මයේ සිහි කරන්න කියලා. මොකද ඒ තරම් මේක වටිනවා. අපි ඒක කරන්නේ නැහැ. අපි සසර දිගට යන වැඩ තමයි කරන්නේ. ඒතකොට මේ මොකද්ද අපි කිව්වේ? වේදාන්තර ධර්මත් එක්ක අපි සම්බන්ධ වෙලා ඉන්නවා. නෑ මම බොන්නේ නෑ. බණ කෙනෙකුට මම තේ වතුර බොන්නේ නෑ මොකක්වත් නෑ මට අවශ්‍ය නෑ. ඒක පස්සේ බලමු. මේ අමෘතය තමයි මේ තියෙන්නේ. හරි? මේ තේ ලක්ෂයක් කෝටියක් බොනට වැඩිය තනියම මේ බලන්න මේක. කිසි බඩගින්නක් වේදනාවක් වතුර පිපාසයක් එන්නේ නෑ. එළි වැඩකම් මම දේශනා කරන්නේ. නෑ මහත්ය නෑ මහත්මයා. මේකත් තියෙන්නේ. ඒ ආයත දෙන්න බොහොම හොඳයි. එහෙනම් මම ඒක කමන්නේ. ඒක හරියන්නේ. ආහන ආයත එච්චර මරුණක් කමන්නේ. ඒක මම සතුටුයි. ඒකේ මගේ අසන්තෝෂයක් නැත. එහෙනම් දෙන්න. හොඳයි. දැන් මේ සත්‍ය දකින්න විදිහ තමයි කිය දිගටම යන්නේ.